හරි මාව ඇහෙනවනේ. මම හිතන්නේ මේ ඇවිල්ලා ඉන්නේ කතා කරන්න ඕන එක්කෙනා ඇවිල්ලා ඉන්නේ. මම මෙතන මයික් එක අන්මියුට් කරන්න දෙන්නම්. මයික් එක අන්මියුට් කරමු. Zoom එක රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ. කතා කරමු. ඕකේ. මම මෙතන මයික් එක අන්මියුට් කරන්න දෙන්නම්. අදාළ පුද්ගලයා සිනිමා මොකක් කරනවත් තිබ්බේ. මම දන්නේ මොන ප්‍රොෆයිල් එකකින් ඇවිල්ලාද කියලා. ඇවිල්ලා ඕකේ. ඔයාලට අන්මියුට් කරන්න පුළුවන් කතා කරන්න. ඕකේ. ඇහෙනව නේද? ඕකේ. තිලින මදුෂා හරි ඕකේ. ඔව්. මේවා සෙන්ඩ් ඉන්වෙස්ටින්. හරි. හරි. මෙහෙමයි. දැන් ඔයාගේ YouTube වීඩියෝස් මම බැලුවා. එතකොට ආ මට කීපයක් මෙහෙම කීප දෙනෙක් කිව්වා මෙහෙම කෙනෙක් මෙහෙම දුවනවා මෙහෙම ස්කෑම් එකක් දුවනවා කියලා මට කීප දෙනෙක් කිව්වා. හරි. මට ඒකට පොඩ්ඩක් අධ්‍යයනය කරලා මේක මේ පහදන්න කියලා ඒගොල්ලෝ මට කිව්වා. ඒකින් තමයි මම ඔයාලට මැසේජ් එකක් දැම්මේ. සහ මේ මම පොඩි වීඩියෝ එකකුත් දාලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඔව් හරිද? මැසේජ් එක දාන්න එතකොට කලින් මැසේජ් එක දාන්න කලින් අපිට තියෙන ප්‍රශ්නේ මැසේජ් එක අපිට දාන්න දැන් කලින් ඔයා මං ස්කෑම් එකක් කරන්නේ මිනිස්සු ලොස් වෙන සල්ලි වලින් තමයි මම ප්‍රොෆිට් කරන්නේ. ඒ හැමදේම ඔයා කියලා දැම්මා. කියලා දැම්මා. අපි කතා කරමු මගේ ප්‍රශ්නේ කියන්නම්කෝ මම. හරි. එතකොට මගේ ප්‍රශ්නේ තමයි හරිද? එතකොට දැන් ඔයා පෙන්නනවා මිනිස්සුන්ට ඔයා ට්‍රේඩ් කරලා තමයි ප්‍රොෆිට් කරන්නේ. හැබැයි ඔයා වෙනම මාකටිං කැම්පේන් එකක් රන් කරනවා. ඒතර ඔයාගේ ওই platform එකේ ඔයා XM කියන එකනේ කරන්නේ. ඒතර හරි. XM කියන platform එකේ ඊටාම ඉහළ කමිෂන් එකක් ගෙවනවා. දැන් මම දැක්ක අර ගයිය හරි කවුරු හරි කෙනෙක් දාලා තියෙනවා මේ රුපියල් හරියටම එයා කියනවා 1,50,000ක් දාන්න කියලා. හරිද? හරි. හරියටම එයා කියන 1,50,000ක් දාන්න කියලා. ඒ ගානටම දාන්න කියන්නේ ඔයාගේ සිග්නල් සර්විස් එක හරහා එතකොට ඒ දීලා ඉවර වෙලා ඔයාට ඒ අවශ්‍ය රෙෆරල් කමිෂන් එක රුපියල් 15,000ක්ද 25,000ක්ද 35,000ක්ද මම දන්නේ නැහැ. ඒක ලබා නෑ නෑ ගන්න පුළුවන් ඕ විදිහට ඊට පස්සේ දන්නේ නැහැ මිස් කියන්න එපා. කරන දන්නේ නැහැ කියන්න එපා. ඔයා කමිෂන් එකත් එක්කම කියලා තිබ්බා වීඩියෝ එකේ. මෙච්චර ගාණක් යනවා කියලා ඔයා ගාණත් හදලා දාලා තිබ්බේ. නෑ. නෑ කියන්නේ මොකද්ද? දැන් ඒක මම මෙච්චර ගාණක් හරි සිග්නිෆිකන්ට් ගානක්. ගාන හරි නෑ නෑ. ඔයා හෝ පොඩ්ඩක් ඉන්න. එහෙනම් ඇයි ඔයා ගාණ මෙච්චරක් හම්බෙනවා මෙම්බර්ස්ලා ඔයා දාලා කියන්න ගාන. නෑ හරි හරි. ඔයා ගාන නෑ කියන්න. ඔයා නෑ මං කියන්නේ ඔයා දන්නේ නැහැ කියන්න එපා. ඔයා කියන්න. මේ ගාණ මං කිව්වා කියලා කියන්න. නෑ ඒක නෑ මෙහෙමනේ ඉතින් නෑ කියන්නේ මම ඇයි? දැන් නෑ කියන්නේ මොකද්ද? ඔයා සිග්නිෆිකන්ට් ගානක්. ඔයා ඔයා ගණන් එක්ක තර්ක කරන්න එපා. මං කියන හරි හරි කන්සෙප්ට් එක බිග් හරි පික්චර් එක නෑ තේරුම් හරි හරි ගන්න. හරි හරි කියන්න හරි. කියන්න දැන් කියන්න. 1,50,000ක් දැම්මම හ්ම්. සාමාන්‍යයෙන් රුපියල් 15,000ක්ද ඒක ඉන්න ලෙවල් එක අනුව ඔයාට කමිෂන් එකක් හම්බ වෙනවා. එතකොට ඔයා මඩ ගහනවා මම කෝස් එකක් කරන්නේ නැහැ. මේ කෝස් කරන කට්ටිය ස්කෑම් කරන්නේ කොහොම කියලා ඔයා අනිවාර්යෙන් ඔයාගේ දින ෆලෝ බේස් එකත් එක්ක බැලුවාන් පස්සේ ඔයා සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට ඔයාට කම්බයින් ෆලෝ බේස් එකක් ඉන්නවා. ඒතර ඔය ගයියා කියන කෙනාටත් මං හිතන්නේ ලක්ෂ ගානක බේස් එකක් ඉන්නවා. ඒක ඔයා මං හිතන්නේ මිනිස්සු මේකට ගෙනත් දාලා ඇති. මම දන්නේ මේබී නේ 5000ක්ද 10000ක්ද හරිද? ඒක ඔයා තමයි දන්නේ. එතකොට මම කියන්නේ ඔයා ඊට පස්සේ මේකේ විත්ඩ්‍රෝ කරනවා කියලා විත්ඩ්‍රෝ කරනවා. ඒතර විත්ඩ්‍රෝ කරන්නේ මම කියන්නේ ඔයාට විත්ඩ්‍රෝ කරන්න අපි ගණන් හදලා බැලුවොත් ඔය වගේ ෆලෝ බේස් එකක් ඉන්න එක්කෙනෙක් හරිද? අපේ තර්කය තමයි ඔයා ඔය විත්ඩ්‍රෝ කරන්නේ මේ ට්‍රේඩින් ප්‍රොෆිට් නෙමෙයි අර දාන අහිංසක මිනිස්සුන්ගේ රෙෆරල් කමිෂන් ටික. ඒකත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔයා රෙෆරල් කමිෂන් විත්ඩ්‍රෝ කරාට ප්‍රශ්නයක් නැහැ. ඒකත් ගැටලුවක් නැහැ. ඒක නෙට්වර්ක් මාකටිං එකක් නේ. හැබැයි ඔයා අනිත් පැත්තෙන් කියනවා මම මේ ට්‍රේඩින් කරලා තමයි අපි ප්‍රොෆිට් ඔයා උත්තර දෙන්න ගැටලුවක් නැහැ. ඔයාගේ මම නෑ නෑ අහන ප්‍රශ්නේ ඔයාගේ අපිට තියෙන ගැටලුව මේකයි. ඔයා පොඩි මට ප්‍රශ්න අහන්න නැහැ. ඔයාගේ ඉවර නැහැ. පොඩි ඉවර නැහැ. ඉවර ඔය නැහැ. ප්‍රශ්නේ මුලින්ම අහලා ඔයා ඊට ඔයා පස්සේ කියනවා මම බයිවන් උත්තරේ දෙන්න. ඕකේ. හරි. ඔයා ලියා ගන්නකො. නෑ නෑ හරි එතකොට මම ඔයා කියන්නේ. ඔව් හරි. එතකොට ඔයා මෙහෙම මෙහෙම කියනවා මම මෙහෙමයි කියලා. එතකොට ඒ වගේ පිරිසකින් අර වගේ රුපියල් මේ කවුද කතා කරන්නේ? අර වගේ ලොකු ගාණක් ඔයා හිතන්න අපි කියමු අවස්ථාවක් දෙනව නේද? මොකද්ද? ඔව් මට විතරක් මේක දාලා දෙන්න මේක මේ ඉතුරු කට්ටිය පුළුවන් අයින් කරන්න. ඒ කියන්නේ කතා කරන එක කෑ ගහනවා. ඔයාට හරි ඕමින්න අන්මියුට් දෙම්සෙල්ෆ් අයින් කරා තිලින මදුෂාන් නේද? හරි. හරි මං ඔයාට ඔයාගෙන් ආස්ක් ටු අන්මියුට් කියලා දැම්ම ඔයා ඒ ඇක්සෙප්ට් කරන්නකෝ.
ask to unmute කියලා මම ඔයාලට දුන්නා. හරි ඕකේ හරි. එතකොට දැන් ඔයා ඒක එහෙම චෝදනා කරනවා මෙහෙම කෝස් කරන කට්ටියට මෙහෙමයි අරමයි කියලා ඔයාට එතනින් රෙෆරල් කමිෂන් එකට ඔයා ලොකු මුදලක් ගන්නවා. හා ඒක ඇක්සෙප්ටඩ්ද? ඒ කියන්නේ ඔයා ලොකු මුදලක් ගන්නවා කියලා. ඒ කියන්නේ ඔයා ළමයට හිතන්නකෝ අපිට තේරෙන විදිහට අපි ගමු 10000ක් මිනිස්සුන්ගෙන් රුපියල් 25000 ගානේ ගත්තොත් නිකන් හිතන්න. ඒ වගේ මුදලක් ගත්තොත් 20000 ගානේ 10000කින් ගත්තොත් ලක්ෂ 2යි ඊට පස්සේ ලක්ෂ 200යි ලක්ෂ 2000යි. මන් දන්නේ නැහැ ඔයා ලක්ෂ 2000ක්ද ගත්තේ ලක්ෂ 1000ක්ද ලක්ෂ 500ක්ද කියන පොඩි මම කියන දේ අහන්න. මම කතා කරන්නේ බිග් පික්චර් එක ඔලුවට ගන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ ගැටලුවක් නෑ රෙෆරල් කමිෂන් ගත්තට ගන්න මිනිස්සු ගොඩ යනවා නම්. හරිද? දැන් මෙතන ගැටලුව තියෙන්නේ මේකයි. අපි ට්‍රේඩ් එකක් කරනකොට ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ ජොයින් වෙලා අපි ට්‍රේඩ් එකක් කරනකොට ඔකේ තියෙනවා expected return කියලා තියරි එකක්. ඒක ට්‍රේඩින් වල තියෙන නිකන් බේසික්ම දෙයක්. හරිද? දැන් අපි expected return එක එකට අඩු නම් අපි සාමාන්‍යයෙන් එකට අඩුයි කියලා කියන්නේ ඒකට අහුවෙන පාටිසිපන්ට් ලගේ තියෙන මුදල් ටික ෆැක්ට් එකට තමයි යන්නේ. තේරෙනවද? එකට අඩුයි කියලා කියන්නේ ඒක ෆැක්ට් එකට තමයි යන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයයි මයි කැට ගහනවා රුපියල් 100 දාලා. එතකොට එතනදී expected return එක එකයි. හරිද? එතනදී expected return එක එකයි. හැබැයි කවුරු හරි කෙනෙක් පැත්තක ඉඳන් ඔය 200න් අපි කියමු රුපියල් 20ක් ගත්තා කියලා. එතකොට ඕක 0.9ට බහිනවා. හරිද? දැන් ඔයාගේ ෆැට් ෆෝම් එකේ මිනිස්සේ 1,50,000ක් දැම්මොත් ඒකෙන් රුපියල් 20000ක් විතර ඔයාට කමිෂන් ගෙවලා ඒගොල්ලන් ඒක මෙය කරගත්තට පස්සේ එතකොට දැන් ඒක ගෙවලා තියෙන්නේ බ්‍රෝකර් ෆර්ම් එකකින් ගෙවලානේ. ඒක බ්‍රෝකර් ෆර්ම් එකෙන් ඔයාට ගෙවලා. ඒතර ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මොකක් හරි සිස්ටම් එකක් හදන්න මිනිස්සුන්ව ලොස් කරවන්න. මොකද ඒගොල්ලන්ගේ අතින් ගෙවලානේ තියෙන්නේ. ඒක අතින් ගෙවලා දෙන්න. හැබැයි ඔයා හිතන්න ඔයා ලංකාවේ කොටස් නිලධපලේ වෙන්න පුළුවන්, බයිනෑන්ස් එකේ ස්පොට් ට්‍රේඩින් එක වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක ට්‍රේඩ් කරනකොට අපිට නිතරම expected return එක expected return එක අපිට හම්බ වෙනවා වැඩිපුර ගාණක්. ඒ කියන්නේ අපිට එන ප්‍රමාණයට වඩා වැඩිපුර ගාණක් හම්බ වෙනවා. මොකද ඒගොල්ලෝ ට්‍රේඩින් ෆී එකෙන් පොඩි කමිෂන් එකක් තමයි ගෙවන්නේ සහ මේ දැන් ක්‍රිප්ටෝ මාකට් එක වගේ නම් ඒක වර්ධනය වෙනවා. එතකොට මේ වර්ධනයත් එක්ක අපි පොසිටිව් පැත්තට ට්‍රේඩ් එකක් දැම්මොත් එතන බෙනිෆිට් එකක් තියෙනවා. ඒක නේ මාකට් පාටිසිපන්ට්ලාට බෙනිෆිට් එකක් තියෙනවා. ස්ටොක් මාකට් එක ගත්තොත් කම්පැනියක් ග්‍රෝ වෙනවා. එතන බෙනිෆිට් එකක් තියෙනවා. දැන් ඔයා ඔය කරන වැඩෙන් වෙන්නේ ලංකාවේ සල්ලි ටික භාගයක් ඔයාට රෙෆරල් කමිෂන් විදිහට එනවා. භාගයක් පිටරටක ඉන්න කම්පැනි එක පෝසත් වෙනවා. ඔයාගේ ප්‍රොෆිට් කරන කට්ටිය ඇති මම නැහැ කියන්නේ. දැන් ඔයාට සාමාන්‍යයෙන් ප්ලැට්ෆෝම් එකක අපි කියමු හරි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක මිනිස්සු 160ක් 70ක් ප්‍රොෆිට් කරලා 130ක් විතර ලොස් වෙනවා කියලා. හැබැයි ඔයා ඔය කරන වැඩෙන් වෙන්නේ මිනිස්සු 80ක් 90ක් ලොස් වෙලා 10%ක් විතර ප්‍රොෆිට් කරනවා. ඔයා මෙතන දාලත් වෙන්නයි සමහර විට මේ මෙන්න මෙහෙමයි අපේ ප්‍රොෆිට් මෙහෙමයි කියලා. හැබැයි බහුතර ප්‍රමාණයකට අරක වෙන්නේ. ඕකට මම උත්තරයක් දෙන්නකෝ මුලින්ම. ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ වගේ. හරි ඕකේ. ඉස්සල්ලාම හරි මම කතා කරන්නම්. ඉස්සල්ලාම කියන්න ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් මම මේවා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන්න. මම කිසිම දෙයක් දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක්. මම දන්නේ ගණන් විතරයි. ඔයා ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නවද? නෑ මම දන්නේ ගණන් විතරයි. මම කිසි දෙයක් දන්නේ නැහැ. මම අහපු ප්‍රශ්නෙට ඔයා උත්තර දෙන්න. ඔයා මගෙන් ප්‍රශ්න අහන්න එපා. මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ අහන්න ඔයා ප්‍රශ්න අහන්න එපා කියන්නේ දැන් ඔයාගෙන් අහන්න එපා. මම ඔයා දෙන ටෝක් එකක් දීලා තියෙනවා. ඔයා බ්‍රෝකර්ස්ලා ගැන දන්නවා. මේ බ්‍රෝකර් ලොස් වුණොත් ප්‍රොෆිට් ලොස් කරනවා මිනිස්සුන්ව කියන්නේ. ඔයා දන්නවද බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද කියලා? දැනගන්න මම මගේ අහපු ප්‍රශ්නෙට ඔයා උත්තර දෙන්නකො මිත්‍රයා. ඔයා මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙන්න හදන්නේ. දැන් ඔයා කියන ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නවද? මම දන්නේ නැහැ. මම කිසි දෙයක් දන්නේ නැහැ. මම දන්නේ ගණන් විතරයි. ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියලා කියන්නේ අපිව ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් කියන මාකට් එකට කනෙක්ට් කරන කෙනෙක්. එතකොට මේකේ A book B book එතකොට හයිබ්‍රිඩ් ඔය විදිහට බ්‍රෝකර් කම්පැනිස් තියෙනවා. එතකොට XM එක A book B book ඒ කියන්නේ හයිබ්‍රිඩ් විදිහට වැඩ කරනවා. එතකොට IC මාකට් A book විදිහට වැඩ කරනවා. එතකොට B book විදිහට වැඩ කරන වෙලාවල් තියෙනවා. එතකොට XNS එක කෙලින්ම B book මොකද යාළුවම ලික්විඩිටි ප්‍රොවයිඩ් කරන්නේ. එතකොට XM කියන ප්ලැට්ෆෝම් එකේ තමයි මම IB එක කරන්නේ. ඊට අමතරව මම ට්‍රේඩර් කෙනෙක්. මම මගේ හිස්ටරි එක බිල්ඩ් කරලා තියෙනවා, ඩොකියුමන්ටරි කරලා තියෙනවා අවුරුදු 7ක ඉඳන්. හරිද? ඒතර මගේ අන්නේ කොහෙද මල්ලි කොල්ලානේ අහන ප්‍රශ්න නෙමෙයි මම කියන්නේ මෙහෙමයි. ඔයාලා ලොකු රෙෆරල් කමිෂන් එකක් කියනවා කම්පැනි එකෙන්. හරිද? ඒකට හරියන්න මැද්දෙන් පයින්න දුවහන් ඉන්නකෝ කියන දේ මොඩෙක් වගේ කෑ ගහන්නේ. හරිද?
එතකොට මම මම එතකොට ඔයා මොකද්ද මියුට් කරන්නේ මාව? සද්ද නැතුව අහන් ඉන්නකො කියන එක පාරක් මියුට් කරේ දැන් මොඩෙක් ඔය කෑ ගහන ඉඳන් කියන්න දෙන්නේ නැතුව මට අහන් ඉන්නකො හරිද එතකොට හරි ඔයාලා අන්මියුට් කරන්න බලන් කට වහගෙන අහන් ඉන්න ඉස්සලා කියන දේ දැන් ඔයාලට කතා කරන්න මං chance එක ඔයා දුන්නා ඔයාගේ පොරටෝක් මට අහන්න ඕනේ ඔයා මොඩෙක් ඔය කෑ ගහන මූපන් ඉතින් ඇවිල්ලා ඌ දැන් ඌ ප්‍රශ්න අහනකම් මං උත්තරේ දැන් ඉඩ දුන්නානේ ඉතින් ආයේ මොඩෙක් ඔය කෑ ගහන්න එපා අහන් ඉන්නකො උත්තරේ දෙද්දි අහන් ඉන්න හරිද එතකොට ෆොරෙක්ස් මම දැන් මොකද්ද මුලින්ම කිව්වේ මම කමිෂන් එකෙන් කමිෂන් එක ගන්නවා ලොකු කමිෂන් එකක් ගන්නවා ඕකේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස් ලගේ තියෙනවා ඇෆිලියේෂන් කියලා දෙයක්. එතකොට ෆොරෙක්ස් නෙමෙයි හැම දෙයකම. බයිනෑන්ස් එකෙත් තියෙනවා. නෑ කියන්න බෑ බයිනෑන්ස් එකෙත් තියෙනවා ඇෆිලියේෂන් එකක්. එතකොට මම උත්තරයක් දෙන්නද ඒක ඔයාලට? නෑ ඔහොම ඉන්න. බයිනෑන්ස් එකෙත් තියෙනවා ඇෆිලියේෂන් එකක්. එතකොට අනිත් හැම දෙයකම තියෙනවා ඇෆිලියේෂන් කියලා දෙයක්. එතකොට මම බ්‍රෝකර් කෙනෙක්ගේ IB කෙනෙක් හැමෝම හොරගම් කරා කියලා ඔයත් හොරගම් කරාම හරිද? මෝඩයෙක්නේ ඉතින් කෑ ගහනවනේ. මැද්දෙන් පැන. හරිද? එතකොට IB කෙනෙක් විදිහට මම වැඩ කරනවා ඊට අමතරව මම ට්‍රේඩිනුත් කරනවා. හරිද? එතකොට මගේ හිස්ට්‍රේ බිල් කරලා ඉවරයි ට්‍රේඩ් කරනවා කියලා TikTok account එකට ගියොත් යටටම ගියොත් ඕන තරම් බලා ගන්න පුළුවන් වීඩියෝස්. ඊට අමතරව මගේ ට්‍රේඩින් account balance එකත් මම පෙන්නලා තියෙනවා. ඊට අමතරව මම withdraw කරපුවත් පෙන්නලා තියෙනවා. ඊට අමතරව මම IB කෙනෙක් විදිහට මගේ business එකත් මම grow කරගෙන යනවා. එතකොට ඔයා කියනවා නම් රුපියල් 25000 30000 දෙනවා කියලා මට ඔප්පු කරන්න මම මේක කෙලින්ම වහගෙන යනවා. රුපියල් 150000ක් දාන් එන ට්‍රේඩර් කෙනෙක්ගෙන් එයාට රුපියල් 150000ක් දාන්න කියන්නේ ඩොලර් 500ක්. ඩොලර් 500ක් තියෙන ට්‍රේඩර් කෙනෙක්ට 0.01කින් ට්‍රේඩ් කරොත් එහෙම එයාට හොඳ ගේන් එකකට ඉවසීමෙන් යන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ රිස්ක් එක අඩු කරගෙන ඩොලර් 500කින් ඔයාට ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි කියන්නේ රුපියල් 1 ලක්ෂ හරිද? මෝඩෙක් නේ කෑ ගහනවනේ. මියුට් වෙලා අහන් ඉන්න ඊට පස්සේ මම අන්මියුට් කරන්න. හරිද? ඊට පස්සේ රුපියල් 1,50,000 දාන් එන්න කියන්නේ එයාගේ රිස්ක් එක අඩු කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මට හම්බෙන කමිෂන් එක තමයි ට්‍රේඩර් කෙනෙක් 0.01න් ට්‍රේඩ් එකක් දැම්මොත් මට අල්ට්‍රා ලෝ account එකක ඩොලර් 0.06ක් හම්බෙනවා. ඔයාට ඕන තරකින් හොයලා බලන්න පුළුවන්. ඊට අමතරව මට ඩොලර් ස්ටෑන්ඩඩ් account එකකින් ඩොලර් 0.13ක් හම්බෙනවා 0.1 ට්‍රේඩ් එකක. හරිද? එතකොට ඒ කමිෂන් එක තමයි මට ගෙවන්නේ. ඒක මම වීඩියෝ එකකින් පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයා වීඩියෝ එක දැක්කද නැද්ද මන් දන්නේ. වීඩියෝ එකකින්ම මම ඒක පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මට හම්බෙන මේක. එතකොට මගේ ප්ලැට්ෆෝම් එකත් මම පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මට හම්බෙන කමිෂන් එක කියලා. එතකොට ඔයා කියන්නේ දැන් මිනිස්සු ලොස් වුණාම මට හම්බෙනවා කියලා. මේම මිනිස්සු ලොස් වුණාම හම්බෙන්න මේක ඩිරයිවත් එහෙම නැත්නම් මොකද්ද එක්ස්පර්ට් ඔප්ෂන් වත් IQ ඔප්ෂන් වත් නැත්තම් පොකට් ඔප්ෂන් වත් ඒ වගේ දෙයක් නෙමෙයි. මේක ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක්. හරිද? ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් එකත් එක්ක කම්බයින් වෙලා ඉන්න ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක්. හරිද? එතකොට බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද කියලා ඔයා අහන ප්‍රශ්නෙක නෙවෙයි මල්ලි උත්තර දෙන්නේ. මොඩෙන් ඉතින් කෑ ගහනවනේ. හරිද? එතකොට දැන් ඔයා කියන්නේ කමිෂන් එක මං ගත්තා කියන්නේ ඔව් කමිෂන් එකක් එනවා. ඩොලර් 0.06ක සහ 0.13ක කමිෂන් එකක් එනවා මට. ඒක හරි. දැන් ඔයාගේ රුපියල් 25000 30000 එනවා කියලානේ. හරි. ඒක එනවා නම් මට ඔප්පු කරන්න. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඒ ගාන එනවා නම් ඔප්පු කරන්න පුළුවන්ද? ඕකේ. දැන් කතා කරන්න. ගාන දන්නේ මල්ලි ඔයා. මමත් කියන්නේ මෙච්චරයි. ඔයාට මිනිස්සෙක් 1,50,000ක් දැම්මම ඔයා ට්‍රේඩ් කරන විදිහත් එක්ක ඔයා ඉන්න මේකත් එක්ක ඔයාට සිග්නිෆිකන්ට් ගාණක් ලොකු ගාණක් ගෙවනවා ප්ලැට්ෆෝම් එකෙන්. ඉතින් බං ඒකනේ දැන් කිව්වේ 0.13ක් ගෙවනවා කියලා. අය මොනවද කියන්නේ? එතකොට ඒක තමයි මහත්තයෝ මං කියන්නේ. එතකොට දැන් ඔයාට ප්ලැට්ෆෝම් එකෙන් එච්චර ගාණක් ගෙවුවන් පස්සේ ඔයා අන්මියුට් කරන්න නැතුව අහන් ඉන්න මං කියන එක ඔයාලට තේරිලා නැහැ. හරිද? ඔයා කියන්නේ මිනිස්සු ඔයා ඔය ස්කෑම් ට්‍රේඩින් කරලා ඉවර වෙලා ඔයා හිතන් ඉන්නේ ට්‍රේඩින් කියන්නේ ඕක කියලා. ඔයා ඔය රන් කරන්නේ පිරමිඩ් එකක්. ඒ කියන්නේ නෙට්වර්ක් මාකටිං එකක් මිසක් ඔයා ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. දැන් ඔයාට තියෙනවා අන්ෆෙයා ඇඩ්වාන්ටේජ් එකක්. මොකද්ද? ඔයා මිනිස්සුන්ගේ රෙෆරල් කමිෂන් ගොඩාක් එකතු කර ගන්නවා. ඔයා ඒක විත්ඩ්‍රෝ කරලා පෙන්නනවා මේක මම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරා කියලා. ඕක බලලා මිනිස්සු වෙනවා ඇවිල්ලි ඉවර වෙලා අර ෆර්ම් එකෙන් දැන් ෆර්ම් එක ඔයා මේක අහන්න හරි කල්පනා කරනකොට මම මේ කියන එක අහන්න පොඩි මෙයන්නකෝ ෆර්ම් එකකට කවදාවත් මිනිස්සුන්ව ලොස් කරවන්න බෑ. ලෝකේ හැම බ්‍රෝකර් කෙනෙක්ගෙම එකම chart එක තමයි රන් වෙන්නේ. මෝඩෙක් වගේ කියවන්න එපා. එක්ක ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න. හරිද? මී හරකෙක් වගේ කොහෙවත් දැක්ක ලබ්බක් තියාගෙන කෑ ගහන්න එපා. හරිද? ඉස්සෙල්ලා ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. මොකද කාටවත් බෑ කවවත් ලොස් කරවන්න. මාකට් මේකර්ස්ලාට පුළුවන් ලොකු කැනල් හදන්න, වේග් කැනල් හදන්න. හැබැයි ඒක කරන්න බැරි දෙයක්.
හරිද? කවදාවත් බ්‍රෝකර් කෙනෙක්ට බෑ මිනිස්සෙක් ලොස් කරන්න. එයා ට්‍රේඩ් කරන විදිහත් එක්ක තමයි මිනිස්සු ලොස් වෙන්නේ. තේරෙනවද? මිනිස්සු ට්‍රේඩ් කරන විදිහත් එක්ක තමයි මිනිස්සු ලොස් වෙන්නේ. එහෙම නැත්නම් බ්‍රෝකර්ට බෑ. මොකද බ්‍රෝකර් මිනිස්සයාගේ account එක අරගෙන ට්‍රේඩ් කරවන්නේ නැහැ. තේරෙනවද? මගේ account එක නම් මේ බ්‍රෝකර් කියනවා මේ මගේ ඔයාගේ account එක දෙන්න මම ට්‍රේඩ් කරන්න කියලා මගේ account එක ලොස් කරවන්නේ නැහැ එයා. ඒක අපි ට්‍රේඩ් කරන්න ඕන දෙයක්. තේරෙනවද? එතකොට ට්‍රේඩ් කරන්න තමයි එයාගේ account එක balance එකත් වැඩි වෙනවා. ඊට අමතරව ට්‍රේඩර්ට කමිෂන් එකක් යන්නේ යන විදි කීපයක් තියෙනවා. එකක් ස්වැප් එක, අනිත් එක කමිෂන් එක, අනිත් එක ස්ප්‍රෙඩ් එක. ඔය තුන. එතකොට XM කියන ප්ලැට්ෆෝම් එකේ අපි කමිෂන් එකක් ගන්නෙ නැහැ. අපි ස්ප්‍රෙඩ් එක සහ ස්වැප් එක ගන්නෙ. හැබැයි අල්ට්‍රා ලෝ කියන account එකෙත් ස්ප්‍රෙඩ් එක විතරයි ගන්නෙ, ස්වැප් එකක් ගන්නෙත් නැහැ. හරිද? එතකොට ඔයා කියන්නේ මිනිස්සුන්ව ලොස් කරවන්නේ කොහොමද කියන්නකෝ? මිනිස්සයා ට්‍රේඩ් කරන්නේ නැත්තම් එයා ට්‍රේඩ් කරොත් තමයි එයා තමයි ට්‍රේඩ් කරලා ලොස් වෙනවන ප්‍රොෆිට් වෙනවන ප්‍රොෆිට් වෙන්න ඕනේ. තේරෙනවද? එහෙම නැතුව මිනිස්සෙක්ට බෑ ඒ කියන්නේ බ්‍රෝකර්ට බෑ කවදාවත් ට්‍රේඩර් ලොස් කරවන්න. ට්‍රේඩර් කොහොම මේ බ්‍රෝකර් කොහොමද ට්‍රේඩර් ලොස් කරවන්නේ? තේරෙනවද? බ්‍රෝකර් කොහොමද ට්‍රේඩර් ලොස් කරවන්නේ? එයා ට්‍රේඩ් කරන්නේ නැත්තම්. ඒතකොට මිනිස්සයා දැනගන්න ඕනේ එයාගේ රිස්ක් එක හරියට මැනේජ් කරගෙන ට්‍රේඩ් කරන්න. තේරෙනවද? අනිත් එක තමයි ඔයා මේ කියනවා මම හරි ඇෆිලියේට් කමිෂන් එක ගන්නවා. ඒක ඔයා නෙමෙයි මුළු ලංකාවම දන්නවා. ඔයා මේ ඒක මේ ස්පෙෂල් කරලා කියන්න ඕන දෙයක් නෙමෙයි. මුළු ලංකාවම දන්නවා මම ඇෆිලියේෂන් එකක් කරන්න කියලා. බ්‍රෝකර් XM කියලා දන්නවා. තේරෙනවද? ඒ බ්‍රෝකර් XM කියලා දැනගෙන ඇෆිලියේෂන් එකක් කරනවා කියලා දැනගෙන තමයි මිනිස්සු මාත් එක්ක එකතු වෙන්නේ. එතකොට මං එයාලට සිග්නල් මං සර්විස් එකක් දෙනවා. මං සිග්නල් දෙනවා. මේ හැමදේම මං දෙනවා. තේරෙනවද? එහෙම දීලා තමයි මං එයාලත් එක්ක මේ වැඩ කරන්නේ. දැන් කතා කරන්නකෝ. ඔයා ඉතින් මියුට් කරගෙන කියවනවා ඔයාට මම කියන දේවත් තේරිලා නෑ මල්ලි. මෙහෙමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ජෙනුයින් බ්‍රෝකරේජ් ෆර්ම් එකක එහෙම මිනිස්සෙක්ට එහෙම ඔය විදිහට ලොකු රෙෆරල් ගෙවන්නේ නැහැ. ට්‍රේඩින් ෆීස් එක හිතන්නකෝ. ඇයි නැත්තේ? ඔයා කොහොමද නෑ කියන්නේ? XM එකේ නෙමෙයි IC මාකට් එකේ ගෙවනවා. එතකොට මොකේද අනිත් එකේ තමා කියන්නේ ඔය ගොඩක් දේවල් වල ප්‍රශ්න තියෙනවා. මෙහෙමයි දේ තියෙන්නේ. මේ අහන්න කියන දේ අහන්න. ඔයා කියනවා දැන් බ්‍රෝකර් ෆර්ම් එකෙන් මෙච්චර අඩේ පොඩක් අහන් ඉන්නකෝ ඔයා. අද ඔයා කියවුවනේ මම මියුට් දාගෙන. දැන් ඔයා මෙතනත් අන්ෆෙයාර් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න. ඔයා අන්ෆෙයාර් ඇඩ්වාන්ටේජ් එක ඔයා දැන් ඔය උතනදිත් අන්ෆෙයාර් එකක් කරන්නේ ඔයා. මිනිස්සුන්ට ඔයා මෙතනදිත් මියුට් දාගෙන කියවනවා. පිස්සෙක්නේ. ඉතින් දැන් ඔයාට මම chance එක දුන්නානේ ඔයාගේ ප්‍රශ්නේ අහන්න දැන් මට පැහැදිලි කරන්න දෙන්න. හරිද? IC මාකට් එකේ ඔයාට පැහැදිලි කරන්න ඔයාට ප්‍රශ්නේ තේරෙන්නේ බෑ මුලින්ම. මම අහන ප්‍රශ්නේ තේරිලා නෑ ඔයාට. ඔයා කියන්නේ මිනිස්සුන්ව ලොස් කරවලා මම සල්ලි ගන්නවා කියලා ප්‍රොෆිට් ගන්නවා කියලානේ. ඉතින් ඒක තමයිගොල්ලෝ මේ පැහැදිලි කරන්න හදන්නේ. දැන් හරි ඔයා එන්න ස්ටොක් මාකට් මෙහෙමයි පොඩි මිනිස්සු ලොස් කරවලා ප්‍රොෆිට් මම ප්‍රොෆිට් එකක් ගන්නවා කියලා ඔප්පු කරන්න ඔයාට ටයිම් එක දෙනවා මම සද්දයක් මම වචනයක්වත් කියන්නේ ඔප්පු කරන්න. හරි ඕකේ. මම ඔප්පු කරන්නම් ඔයාලා ලස්සනට. මෙහෙමයි කොල්ලෝ. දැන් ඔයා ස්ටොක් මාකට් එකට එන්න. ස්ටොක් මාකට් එකේ ඔයා ට්‍රේඩ් කරන්න මිනිස්සෙක් ආවා කියලා. එතකොට එයා ට්‍රේඩ් කරනකොට එයාගෙන් 100ට 1.12ක ෆී එකක් කපනවා. එච්චරයි. හරි මම බයිනන්ස් එකේ ස්පොට් එකේ කරොත් පොඩි මම ස්ටොක් මාකට් එකේ ආන්න කියන දේ මම ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරනවා. ඔයානේ දැන් මීහරක එක ගියවන්නේ මට කියන්න දීලා කතා කරන්නේ නැතුව. හරි ඒක ඉතින් දැන් ඔයා කියන්නේ මේ ඔයා ස්ටොක් මාකට් එකේ ඔයා විතර ට්‍රේඩ් කරනවා. ඉතින් මිනිස්සු මා ට්‍රේඩ් කරනවා. අහන්න ඕනේ අයිඩියා එක මොකක්ද කියලා. බ්‍රෝකර් මොකක්ද කියලා අහන්න ඕනේද? ස්ටොක් මාකට් එකේ මා ට්‍රේඩ් කරනවා. ස්ටොක් මාකට් එක මම දන්නවා ඒක ගැන. ඒක රෙෆරල් කරන්නේ නෑනේ ගොල්ලෝ. ඉතින් රෙෆරල් කරන්නේ නැහැ. ඉතින් ඒක කෙලිම ඒකනේ ඒකේ ඇඩ්වයිස් කෙනෙක් ඉන්නේ. අහන්න ඇඩ්වයිස් අහන්න සාධාරණයි. මේ අහන්න ඒක සාධාරණයි. මේ එහෙනම් ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නේ ඒකට තමයි බ්‍රෝකර්ගේ ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නවා. ඒතකොට ඇඩ්වයිසර්ට යම් කිසි කමිෂන් එකක් බ්‍රෝකර් දෙනවා. නෑ කියන්න බලන්න ඒකට. ඇඩ්වයිසර්ට කමිෂන් එක යන්නේ 100ට 1.12 තමයි. ඔයා ඉතින් දන්න එක ඔයා කතා කරන නොදන්න පැත්ත කියලා ඔයා අමාරු වැටෙනවා. දැන් ඔයා කියන්නේ ඉතින් ඔයා කියන්නේ ගෙවන්නේ නැහැ ඒක සාධාරණයි කියලා. ඒක කොහොම සාධාරණයි? එහෙනම් ඉතින් ඒ බ්‍රෝකර් එහෙනම් පිනට වැඩ කරන්න ඕනේ. පිනට නෙමෙයිනේ බ්‍රෝකර් වැඩ කරන්නේ. ඒක තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරනකොට ට්‍රේඩ් එකකින් 100ට 1.12ක් කැපෙනවා හැම ට්‍රේඩ් එකකින්ම. හැබැයි ඒක 1.12ක්. ඒක පුංචි ගාණක්. 100ට 10ක් 15ක් 20ක් වගේ ලොකු ගාණක් නෙමෙයි. හැබැයි ඒක කැපුවට ගැටලුවක් නැහැ. කම්පැනි එකක් ලාභ අරගෙන කම්පැනි එකේ ෂෙයා ප්‍රයිස් එක වැඩි වෙනවා. වැඩි වෙනකොට ඒ එන කෙනාට පොසිටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. දැන් ඔතනදී වෙන්නේ මොකද්ද? මිනිස්සෙක් ආපු ගමන් ඒ මිනිහාගේ තියෙන ඒ කියන්නේ දැන් බ්‍රෝකර් ෆර්ම් එකෙන් කෙනෙක්ව අලුතින් ඕකට ගෙනහල්ලා ඔයා නෙට්වර්ක් මාකටිං වගේ ඔයා ගෙනහල්ලා ඕකට ඇදලා දාපු ගමන් බ්‍රෝකර් ෆර්ම් එකෙන් ඔයාට ගාණක් ගෙවනවා. එතකොට ඒ ගාණ කියන්නේ බ්‍රෝකර් ෆර්ම් එකට ලොස්ට් එකක්. ඒ ලොස්ට් එක කවර් කරන්න ඕනේ බ්‍රෝකර් ෆර්ම් එකෙන්. ඒ ලොස්ට් එක කවර් කරන්න නම් එන මිනිස්සුන්ව ලොස් කරන්න ඕනේ.
එතකොට සාමාන්‍යයෙන් ලොස් වෙන ප්‍රමාණයට වඩා සාමාන්‍ය ජෙනුයින් platform එකක ලොස් කරන ප්‍රමාණයට වඩා ඔය platform එකේ ලොස් වෙනව වැඩි කියන එක මං කියන්නේ. එහෙම නැතු ඕකේ මේ මිනිස්සෙක්ට profit කරන්න බෑ කියන එක නෙමෙයි. හරි අමාරුවෙන් profit කරන්න පුළුවන්. හරිද? දැන් ඔයාට දැන් හිතන්න ඔයා ට්‍රැෆික් වෙලාවක ඔයාට කොළඹ යන්න හරි කොහේ හරි ගමනක් යන්න ඕන නම් ඔයා හයිවේ එකට දාගෙන ට්‍රැෆික් නැති පාරක යනවා. දැන් ඔයා ඔය කරන්නේ මිනිස්සුන් එන ට්‍රැෆික් තියෙන පාරකට දාලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ව ලොස් කරවලා අරගොල්ලන්ට ඔයාගේ රෙෆරල් කමිෂන් එක ඔයා ඒ වැඩේ කරගන්නවා. ඔයා පෙන්නනවා ලෝකෙට ඔයා මාර ට්‍රේඩර් කෙනෙක් කියලා. රෙෆරල් කමිෂන් ටික යනවා. දැන් මෙතන සමහරට ඔයාගේ ඉන්න ටීම් එකේ කට්ටියත් ඇති. එහෙම රෙෆරල් කමිෂන් මොකද යටට ලෙවල් කීපයකට එනවනේ ඔක. ඒතර ඒගොල්ලොත් සමහරට කතා කරේ මට විරුද්ධව ඒගොල්ලොන්ට රෙෆරල් කමිෂන් එකක් හම් වෙන හින්දා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ඔයාලට රෙෆරල් කමිෂන් එක එනකොට කම්පැනියට ඒකේ ලොකු ලොස් එකක් තියෙනවා 10%ද 15%ද ඒක දන්නේ ඔයා ඒකට හරියන්න ඒගොල්ලෝ සිස්ටම් එකක් හදලා තියෙනවා එන ට්‍රේඩර්ස්ලව ලොස් කරවන්න. එතකොට මම කියන්නේ දැන් ඔයාගේ ඔය අපි කියමු කොටස් වෙළඳපොළ හරි ක්‍රිප්ටෝ එකේ ස්පොට් ට්‍රේඩින් එකේ හරි මම ෆියුචර් එක ගැන කතා කරන්නේ ෆියුචර් එකක් ටිකක් ඔය වගේ. එතකොට ඔයා ස්ටොක් මාකට් එකේ හරි ක්‍රිප්ටෝ එකේ ස්පොට් එකේ හරි කරනකොට එන කෙනාට ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන එන කෙනාට ට්‍රේඩ් කරන්න තියෙන ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ලබන්න තියෙන සම්භාවිතාවය එන මිනිස්සු 100ක් එනවා නම් මිනිස්සු 90ක් ප්‍රොෆිට් වෙලා මිනිස්සු 10ක් විතර හරියට කරොත් වැඩේ කරොත් ගොඩ යනවනම් මිනිස්සු 100ක් ඇවිල්ලා 90ක් ගොඩ යනවනම් ඔයා ඔය කරන වැඩේ ඇතුලේ මිනිස්සු 100ක් ආවහම 90ක් විතර ලොස් වෙනවා. ඒ ලොස් එක කැම්පැනි ප්‍රොෆිට් එකක් විදිහට අරගෙන ඔයාට රෙෆරල් කමිෂන් එකක් දෙනවා. ඔයා රෙෆරල් කමිෂන් එක පෙන්නලා YouTube එකේ TikTok එකේ හැමතැනම පෙන්නලා කියනවා මෙන්න මම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරා උඹලා වරෙල්ල කියලා අරුන්ගේ රෙෆරල් කමිෂන් ටික එකතු කරනවා. ඉතින් ඕකයි වෙන්නේ. මම කියන්නේ ඔය ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා මම කියන්නේ හරි අමාරුයි කියලා. ඔගේ මිනිස්සු අමාරු වෙනවා කියලා. ඔයා කියන්නේ අමාරුයි කියලා නෙමෙයි. ඔයා කියන්නේ මිනිස්සුන්ගේ දැන් බ්‍රෝකර් ෆර්ම් එකෙන් ලොස් කරනවා. ලොස් කරලා මට කමිෂන් එකක් ගෙවනවා. එහෙමනේ. ඔවුද නැද්ද දැන් ඔයා අනිවාර්යෙන් හරි ඕකේ හරි දැන් අහන් ඉන්න සද්ද කරන්න එපා දැන් අහන් ඉන්න මම ඔයා අන්මියුට් කරන්නෙත් නෑ මොකුත් නෑ දැන් අහන් ඉන්න ඕකේ බ්‍රෝකර් කෙනෙක් මං ඉස්සෙල්ලා කිව්වා කමිෂන් එකක් ඒ කියන්නේ බ්‍රෝකර්ගේ charge එක ගන්නෙ ස්ප්‍රෙඩ් එකෙන් එහෙම නැත්නම් කමිෂන් එකෙන් එහෙම නැත්නම් ස්වැප් එකෙන් එතකොට ට්‍රේඩ් කරන්න තමා එයා බ්‍රෝකර්ට කමිෂන් එකක් කියන්නේ මොකද ට්‍රේඩ් කරන්න එයා ට්‍රේඩ් එකක් හරි දාන්න ඕනේ ට්‍රේඩ් බ්‍රෝකර්ට කමිෂන් එක ගන්න එහෙම නැත්නම් ස්ප්‍රෙඩ් එක ගන්න එහෙම නැත්නම් එයා 1 night hold කරන්න ඕනේ එයාට ස්වැප් එකක් ගන්න. එහෙම නැතුව ට්‍රේඩර් ලොස් වුණාට පස්සේ ඇෆිලියේට් එක ගෙවන්න බෑ. මොකද ට්‍රේඩ් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ එයා අපිව ස්ටොක් මාකට් එකට කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකට අපිව කම්බයින් කරන කෙනෙක්. එතකොට එයා අපි ලොස් වුණොත් එහෙම එයාට තමයි පාඩුව. හේතුව තමයි අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. එහෙම ට්‍රේඩ් නොකරොත් එහෙම එයාට තමයි පාඩුව. අන්න බෑනේ ඉතින් කටවහන් ඉන්න කිව්වම බෑනේ කෑ ගහනවනේ මෝඩෙක් වගේ. හරිද? එතකොට අපි ලොස් වුණොත් එහෙම ඒක බ්‍රෝකර්ට පාඩුව. එතකොට බ්‍රෝකර් කවදාවත් ලොස් කරවන්නේ නැහැ මිනිස්සුන්ව. Taman ට්‍රේඩ් කරලා ලොස් වුණොත් ඒක වෙනම. ඒ කියන්නේ ට්‍රේඩ් කරලා ලොස් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. ප්‍රොබිලිටි එකක් තියෙනවා. හැබැයි කවදාවත් බ්‍රෝකර්ට බෑ මිනිස්සෙක්ව ලොස් කරවන්න. එහෙනම් IC මාකට් මං කියන්නේ ලෝකෙ මේ টොප් ලෙවල් එකේ ඉන්න බ්‍රෝකර්ස්ලා ගැන. ඒ කියන්නේ forex brokers ගැන. IC මාකට්, XM, XNES, එතකොට HFM, ඊට පස්සේ OctaFX, ඊට පස්සේ Oanda, Vintage, එතකොට FT මොනවාද? තව ඕන තරම් බ්‍රෝකර්ස්ලා තියෙනවා. හරිද? එතකොට ඒ බ්‍රෝකර්ස්ලාට බෑ මිනිස්සයව ලොස් කරවන්න. එතකොට ලොස් කරන එකෙන් කමිෂන් එකක් ඇෆිලියේට් එක ගෙවුවොත් එහෙම මොකක්ද ඒකේ තේරුම? ඔයා ඔය කතා කරන්නේ forex brokers ගැන නෙමෙයි. ඔයා කතා කරන්නේ ඔය derive, IQ option, expert option, pocket option අන්න ඒ වගේ දේවල්. ඉස්සර වෙලා forex broker කෙනෙක් කියන්නේ කවුද? එතකොට one tick broker කෙනෙක් කියන්නේ කවුද කියලා ඉස්සර වෙලා ඉගෙන ගන්න. හරිද? ඊට පස්සේ forex ගැන කතා කරන්න එන්න. මොකද forex කියන්නේ වෙන දෙයක්. ඔය one tick trading කියන්නේ වෙන දෙයක්. තේරෙනවද? මොකද මුලින් අනිත් කාරණා මුලින් අපිට කවදාවත් ගෙවන්නේ නැහැ. හරිද? ඔයාට පුළුවන් නම් ඔප්පු කරන්න ට්‍රේඩර් කෙනෙක් සල්ලි දැම්ම ගමන්ම මට කමිෂන් එකක් XM එකෙන් ගෙවනවා කියලා මේ මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරනවා. හරිද? කිසිම දෙයක් හංගකට රෙකෝඩින් තියෙනවා. දැන්ටත් මිනිස්සු ඉන්නවා 383 දෙනෙක්. ඔයාලා සාක්ෂි. මම මගේ TikTok account එක delete කරනවා. members දැන් followers 50000 ගාණක් ඉන්න TikTok account එක delete කරනවා. YouTube account එක අයින් කරලා දානවා 41000 ගාණක් ඉන්නවා. MFWO කියන forex signal channel එක මම අයින් කරලා දානවා members 26000 ගාණක් ඉන්නවා. MCWO කියන crypto signal channel එක අයින් කරලා දානවා members 21000 ගාණක් ඉන්නවා. trade with orga කියන
ගෲප් එක අයින් කරලා දානවා මෙම්බර්ස්ලා මට මතක විදිහට දැන් 18000 ගණන් සෝරි 20000 ගණනක 19000 ගණනක් හරි ඉන්න ඒ ගෲප් එක අයින් කරලා මගේ සෝෂල් මීඩියා තනික උදිත රත්නායක කියන ප්‍රයිවට් account එක මෙම්බර්ස්ලා සෝරි ෆලෝවර්ස්ලා ඉන්නවා තප්පරකින් මට මතක නැහැ ෆලෝවර්ස්ලා ගන්න. හරිද? මගේ ෆලෝවර්ස්ලා ඉන්නවා 38000ක්. මම මේ ඒ account එකත් අයින් කරලා දානවා සල්ලි දාපු ට්‍රේඩර් සල්ලි දාපු ගමන්ම මට කමිෂන් එකක් ගෙවනවා කියලා ඔප්පු කරොත් මේ මෙම්බර්ස්ලා 387ක් සාක්ෂි ඉන්නවා මම අයින් කරලා දානවා මගේ සෝෂල් මීඩියා account ඔක්කොම ටික ඔප්පු කරන්න මම ට්‍රේඩර්ගේ account එකට සල්ලි දාපු ගමන්ම මට කමිෂන් එකක් ගෙවනවා කියලා ඔප්පු කරන්න මම මේ දැන් ලයිව් මේ දැන් මගේ account ඔක්කොම ටික අයින් කරලා දානවා ඕකේ කතා කරන්න මල්ලි ඔයා අහන ප්‍රශ්නෙට නෙමෙයි ගොල්ලෝ උත්තර දෙන්නේ. ඔයා හරි ඉමෝෂනල්. හරි අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. මම කිව්වේ සල්ලි දාපු ගමන් ලොස් වෙන කතාවක් නෙමෙයි. අනිත් එක ඒ ලොස් එක වුණාම ඔයා අහන්න ඔයා දැන් මම මොකද්ද කිව්වේ? දැන් මම මේ ටික කිව්වේ මොකද්ද? මං කිව්වේ ඔයා කිව්වේ සල්ලි දාපු ගමන් මට ගාණක් ගෙවනවා. ඊට පස්සේ බ්‍රෝකගේ ඒ ලොස් එක රිකවර් කරගන්න බ්‍රෝකර් මිනිස්සුන්ව ලොස් කරනවා කියලානේ කිව්වේ. එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් මම මේ කිව්ව දේ කරනවා. ඕකේ. දැන් කතා කරන්න. දැන් ඔයාගේ උත්තරේට මම පොයින්ට් හරිද? පොයින්ට් වයිස් මම උත්තරේ දුන්නේ. ඔයා කියුවේ ඒක මං කිව්වා මෙන්න මේ දේ වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න. ඕකේ. දැන් කතා කරන්නකෝ. ඔයා මෙතනදී unfair advantage එකක් ගන්න මම මියුට් දදා හැමතිස්සෙම. ඒතකොට මේ අහන් ඉස්සු හිතනවා ඔයා මියුට් දදා එක කරගන්න. හරිද? මෙහෙමයි දේ තියෙන්නේ. ඔයා ඔහොම මියුට් දානවා නම් කතා කරන්න තමයි ඔයත් එක්ක. මෙහෙමයි දේ තියෙන්නේ. මම ඔයාට කොයිද කියවන්න එපා. ඉතින් අහන්නකො මොඩෙක් අහන් ඉන්නවා මුලින් මීහරකෙක් වගේ කියවන්න එපානේ. ඒක ප්‍රශ්නේ අහලා ඉවරලා ඊට පස්සේ ආයෙ උත්තර දෙනවා යන් මියුට් කරලා කියවනවා. අහන් ඉන්නවා කලින්. ඉතින් අහන් ඉන්නවා කියන්නේ තමුසේ කිව්ව ප්‍රශ්නෙට තමයි මම උත්තරේ දුන්නා. මොන ලබ්බත්ද කියන්නේ? කියවපු ප්‍රශ්නේ නෙමෙයි තවසම් Zoom meeting එක මුලට ගිහින් අහනවා මොකටද ඔය අහන්නේ මොකද්ද උත්තර දෙන්නේ මොකද්ද කියලා පොඩක් කල්පනාවෙන් අහනවා. ඕක ආයේ YouTube එකට අප්ලෝඩ් කරලා. මම ඔයාට කියන්නේ අහන් ඉන්න ඔයා මොකද්ද මේ අහන්න ඔයා මොකද්ද අහන් ඉන්න කියලා අහන් ඉන්නකෝ ඔයා මීහරකෙක් වගේ නේද තාවා කතා කරමු. හරි දැන් ඔයා මොකද්ද කිව්වේ මා බ්‍රෝකර් සල්ලි දැම්මට පස්සේ බ්‍රෝකර්ට මිනිස්සු මට එකපාරටම කුට්ටිය පිටින් ගෙවනවා නෑ නිකම්ම කිව්වේ නෑ. ඕහෝ පොඩ්ඩකින් ඒකත් කිව්වේ නෑ ඔයා අහන්න. මේ අහන්න හරි මම මේ මනුස්සයා මේක කිව්වද නැද්ද කියලා මං හැමෝටම දැන් ඇක්සස් දෙනවා මයික් එක අන්මියුට් කරන්න ඔයාලා කියන්න මේ මනුස්සයා කිව්වද නැද්ද කියලා ඕකේ දැන් ඔයාලා අන්මියුට් කරන්න බලන් අහන් ඉන්න හැම කෙනාටම දැන් කියන්න ඕකේ දැන් මියුට් කරගන්න මේ පිස්සෙක් එක්ක ටොක් කරාට පස්සේ අනේ මේ මිනිස්සු අයික දන අපි ආවේ වත් එක්ක කතා කරන්න. ඔව් අපි වත් එක්ක කතා කරන්නේ. මේ හරකෙක් මුතනි කර. ඉතින් මහන්නකො දැන් මම උත්තර දුන්නේ ඔයාගේ ඔය රෙෆරල් ටීම් එක ඔයාට ඔය දාන්නේ හරි අම්මෝ කිව්ව විදිහට මිනිස්සු එතනින් හම්බ කර ගන්නවා. මේ අහන්න මේ අහන්න මිනිස්සු අපි ලොස් වෙලා නැහැ කියනවනම් ආයේ මොකද්ද කරගන්න ඔයා කියයිද ඔයා ලොස් වුණා කියලා. දෙක්නේ බම්මු මූ හරකෙක් තනි කර මේ මූ ඊය අද ඊය ආපු එකෙක්ද මාගේ හරි පොඩ්ඩක් ඉන්නකෝ මං කියන එක අහගන්නකෝ දැන් හරි දැන් ඔයා කතා කරන්නේ මෙච්චර වෙලා මම මියුට් කර කර හරි ඕගොල්ලෝ මියුට් කරගන්නකෝ දැන් ඔයා අහපු දේ මෙතන මිනිස්සු මට උත්තරයක් දෙන්න chance එකක් දෙන්නේ නැහැ ඔයා හොඳේ ඉන්නකෝ දැන් උත්තරයක් ඔයාට මට උත්තරයක් දෙන්න chance එකක් දෙන්නකෝ ඔයා මොකද්ද මියුට් කර කර කරන වැඩේ මට උත්තරයක් දෙන්න දැන් ඔයා මෙච්චර කිව්වේ දැන් ඔයා තනියෙන් ඔයාගේ ටීම් එකත් එක්ක පොර වෙලා ඔයා නිකන් මේ බොරු උත්තරේ දුන්නානේ මේ අහන්න හෝ මේ අහන්න මගේ ටීම් මම ඔයාව මීට් කරා මේ අහන්න මෙතන ඉන්නේ මගේ ටීම් එක නෙමෙයි හරිද මෙතන ඉන්නේ මම මාත් එක්ක ජොයින් වුණත් නැතත් හැමෝටම ඕපන් ඉන්විටේෂන් එකක් දැම්මේ MFW channel එකට දැම්මා MCW channel එකට දැම්මා ඒ channel දෙකේම මාත් එක්ක පර්සනල් කතා කරන මිනිස්සු නෙවෙයි ඉන්නේ එතන ඉන්නේ ට්‍රේඩින් ගැන ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන දන්න මිනිස්සු හරිද එතනට ඇවිල්ලා ඉන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති එහෙම නැත්නම් දන්න මිනිස්සු එතකොට ඒ මිනිස්සු දන්නා ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ මොකද්ද ඒ හැමදේම ඔයා මේ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව දැන් කියනවා මම සල්ලි අර බ්‍රෝකර්ට සල්ලි දාපු ගමන් මට කමිෂන් එකක් ගෙවනවා කියලා දැන් ඔයා කිව්වේ නැහැ කියනවා මේ මිනිස්සු කියනවා කිව්වා කියලා දැන් මොකද්ද ඒකේ ඔයා එක්ක ඔයාට සයිකෝ ප්‍රශ්නයක් තියෙනවා ඔයා කියපු දේ ඔයාට මතක නැහැ
හරිද? එහෙම නැත්තම් ඔයාට ඕනේ හැමතිස්සෙම ඔයා චරිතය කියලා ඔයා මේ නිවැරදි කියලා ඔප්පු කරගන්න. එහෙම කරන්න විදියක් නැහැ කරුමයකට. මොකද මම මේක දාලා තියෙනවා රෙකෝඩින් උත්. ඔයාට රෙකෝඩින් එක අහන්න පුළුවන්. මම මේක YouTube එකේ පබ්ලිෂ් කරනවා. එතකොට ඒ මිනිස්සු දැනගනි මොකද්ද තමුන් කියන්නේ. ඊට පස්සේ ඊළඟට මම උත්තර දුන්නාට පස්සේ වෙනස් කරන කතාව මොකද්ද කියලා. දැන් කතා කරන්නකො මම ආයෙ කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්න. මම කිව්වේ ඔයා මෙහෙමයි. දැන් ඔයා ඔයම කතා කරන්න නොදී මේවා කර මියුට් කරගෙන ඔයා ඔහොම තනියෙන් කියවනකොට එතකොට ඒක ඔයා හරික අරකේ වගේම තමයි. ඔයා අන්ෆෙයාර් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න හැමතිස්සෙම. මෙහෙමයි තියෙන්නේ. මම කිව්වේ මිනිස්සෙක්ට ලොස් වුණා මේ ලොස් එකෙන් කැල්ලක් ඉමීඩියට්ලි දැන් ඔයා හිතන්න මිනිස්සෙක්ට $50ක් ලොස් වුණාම ඒ 50න් ඉමීඩියට්ලි ඔයාට එනවා කියන එක නෙමෙයි. ඒක කම්පැනියෙන් ගෙවනවා. ඒ 50. ඒතොර කම්පැනියට ලොස්නේ. ඒක කම්පැනියක් දිගටම ලොස් වෙවි දුවන්න බෑනේ. තේරෙනවද? එතකොට කම්පැනියෙන් ඒකට හරියන්න එන මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රමාණයක් ලොස් කරවන්න ඕනේ. නැත්නම් ඉතින් කම්පැනි දිගටම මේ රෙෆරල් කමිෂන් ගේ යනකොට කොහෙන්ද කම්පැනිට සල්ලි තව දුවන්නේ? ඔයා ඒ කියන්නේ ඔයා වෙන පැත්තකට මම අහන ප්‍රශ්නෙත්වත් ඔයාට තේරුම් ගන්න තරම් IQ එකක් නැහැ. ඔයාගේ ඔඩියන්ස් එකත් එහෙමයි. මොකද අර ඔයා අන්දරේ ඉන්න මිනිස්සු කරන්නේ අහන ප්‍රශ්නයක් තේරුම් ගන්න තරම් IQ එකක් නැහැ නේ මල්ලි වාට. අහන්නකෝ ඔයා දැන් කියන්නේ ට්‍රේඩර් සල්ලි දාලා $50 දැන් $500ක් අර දාලා එයා $50ක් ලොස් වුණොත් එහෙම ඒ ගාන මට දෙනවා කියලා. එහෙමද? නෑ. ඔයා කියන එක අහන් ඉන්නකො කලින්ම කියන එක අහන් ඉන්නකො. දැන් හිතන්න කෙනෙක් ට්‍රේඩ් කරලා දැන් ඔයා ට්‍රේඩ් කරලා මේ මිනිස්සයා ට්‍රේඩ් කරන සල්ලි දානවා. සල්ලි දැම්මට පස්සේ ඒ කියන්නේ හිතන්නකො සල්ලි දැම්මෙන් පස්සේ ඒ සල්ලි එනවනේ. එතකොට ඒ සල්ලි ඒ කියන්නේ ලෝක බහුතර ලොකු පිරිසක් ඕකට සල්ලි දානවනේ. දානකොට ඔයාලට මේ ගෙවන රෙෆරල් කමිෂන් එක ජෙනුයින් ප්ලැට්ෆෝම් එකක ගෙවන්න ඉතාම සුළු රෙෆරල් කමිෂන් එක. ඔයාටලට ගෙවනවා 100%ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් ලොකු රෙෆරල් කමිෂන් එකක් එනවා. දැන් මම මුලින්ම කිව්වා ස්ප්‍රෙඩ් එක ගන්න කියද සහ මට ගෙවන කමිෂන් එක. දැන් ඔයා කොහොමද කියන්නේ රුපියල් 10 15 ඩොලර් 10 15ක් ගෙවනවා කියලා. මම දැන් මෙතන හැමෝම ඉස්සර මම කිව්වනේ 0.01 ට්‍රේඩ් එකකට ඔයා කිව්වට දැන් මෙතන ඉන්න මිනිස්සුත් ඒක මේ අහන්න මම ඒක පෙන්නලා දෙනවා. මේ මම මෙතන මේ දැන් කියන කතාවක් නෙමෙයි. මං කලින් වීඩියෝ එකක් දාලා පෙන්නලා මට පොඩ්ඩක් කියන්නකෝ ඔයා කී දෙනෙක් ඔයාගේ යටින් ඉන්නවද කියලා. මගේ යටින් කවුරුත් නැහැ. මගේ ඇෆිලියේට් එකෙන් රෙජිස්ටර් වෙලා මේ අහන්න මගේ ඇෆිලියේට් එකෙන් රෙජිස්ටර් වෙලා ට්‍රේඩ් කරන මිනිස්සු ඉන්නවා. හරිද? කී දෙනෙක් ඉන්නවද? ට්‍රේඩ් කරන මිනිස්සු ඉන්නවා දැන් ටැක්ස්. ඔයාගේ ඉන්කම් එක ඔයා ඉතින් පෙන්නන්නකෝ ඔයාගේ ඉන්කම් එක ඇෆිලියේට් ඉන්කම් එක මිනිස්සුන්ට. ඉතින් මගේ ඒක මගේ බොරුවට ට්‍රේඩින් එක ඔක්කොම පෙන්නනවා. ඇෆිලියේට් ඉන්කම් එක පෙන්නනවා. ඇයි ඉතින් මම පෙන්නලා තියෙනවා. ඒක ඇෆිලියේට් ඉන්කම් එක පෙන්නනවා. ඔච්චර හම්බ කරලා නැත්තම්. ඇයි ඇෆිලියේට් ඉන්කම් එක හංගන්නේ? මේ බොරුව ගන්න හින්දා හංගන්නේ මල්ලි. හරිද? උඹ ඇෆිලියේට් උඹ හම්බ කරලා තියෙනවා කෝටි 10කට වඩා. උඹ ඒක හංගනවා. උඹ පෙන්නනවා ට්‍රේඩින් වලේ. උඹ ඇෆිලියේට් account එක පෙන්නපන්. උඹගේ ඇෆිලියේට් ඉන්කම් එක පෙන්නපන් උඹ. ඉතින් මම මගේ පර්සනල් එකයි පෙන්නන්නේ. හරිද? හරිද? උඹ ඇෆිලියේට් ඉන්කම් එක පෙන්නපන් මල්ලි. උඹ බොරුවක් නෙවෙයි. උඹ ඇෆිලියේට් වලින් මල්ලි හම්බ කරන්නේ. ඔයා මෙතන ට්‍රේඩින් ඔයා මගේ ට්‍රේඩින් කම්පැනි එකට ලොස් එකක්. ඒ ලොස් එකට හරියන්න ඉන්න ආන්නකෝ මේ මනුස්සයත් එක්ක කතා කරලා තේරුම් නැහැ. මම මගේ account එක පෙන්නලා තියෙනවා. ඊට අමතරව මගේ affiliate platform එකත් පෙන්නලා තියෙනවා. හරිද? මේ කතා කරගෙන මම මේ මනුස්සයත් එක්ක ඇත්තටම zoom එකක් ගත්තේ මීහර ඒ කියන්නේ වැදගත් ප්‍රශ්න අහයි කියලා. ඒ කියන්නේ බ්‍රෝකර් දැන් අහපු ප්‍රශ්න ටිකට මම උත්තර දුන්නානේ. එතකොට මගේ personality එක මම එළියට දැම්මා. ඒ කියන්නේ මම වීඩියෝ එකේම කිව්වා මේ මගේ මම ඒ කියන්නේ පෙන්වන්න කැමති නැති දෙයක්. හැබැයි මම පෙන්නනවා මේක කියලා මම පෙන්නවා. හරිද? මම පෙන්නවා මම වීඩියෝ එකක අප්ලෝඩ් කරා. එතකොට මෙයා කියන්නේ දැන් බ්‍රෝකර්ට දාන සල්ලි ගාන ලොස් වුණාට පස්සේ මට කමිෂන් එකක් ඒ කියන්නේ ලොස් වෙන ගානෙන් ගෙවනවා කියලානේ. දැන් ඒක මෙතන අහන් හිටපු මිනිස්සුන්ට තේරෙන්නේ නැති. හරිද? මට ගෙවනවා කියලා. එහෙමනම් ඇයි මම ඔයාලට ප්‍රොෆිට් වෙන්න සිග්නල්ස් දෙන්නේ? සිග්නල් එකක් දෙකක් ලොස් වෙන්න පුළුවන්. හරිද? හැබැයි ප්‍රොෆිට් වෙන්න සිග්නල්ස් දෙන්නේ ඇයි මං? මොකද ඔයාලා ට්‍රේඩ් කරන්න දිගටම ට්‍රේඩ් කරන්න තමයි බ්‍රෝකර් ස්ප්‍රෙඩ් එකෙන් ගාණක් යන්නේ. එතකොට ඒ ගාණෙන් $7.06ක් තමයි මට දෙන්නේ. එහෙම නැත්නම් 0.13ක් තමයි මට දෙන්නේ. අල්ට්‍රා ලෝ account එකේ සහ ස්ටෑන්ඩඩ් account එකේ. ඒක මං කිව්වා. එතකොට ඔයාලම ගණන් හදලා බලන්න 0.01කින් ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් එකක් දානවා කියන්නේ මාත් එක දවසකට ඇක්ටිව් ඉන්නවා ට්‍රේඩර්ස්ලා 400කට වඩා. ඒ කියන්නේ LBE channel එකේ ඉන්න members ලා
ගාන දැන් LB channel එකේ ඉන්න කට්ටිය දකිනවා 1832ක් ඉන්නවා. හරිද? members 1832ක් ඉන්නවා. එතකොට ඒක public channel එකේ කට්ටියක් දකිනවා. මොකද මම screenshot වල මම ඒවා මුකුත් හංගන්න නැතුව කෙලින්ම දාලා තියෙනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මගේ ට්‍රේඩින් ගැනවත් නැත්තම් ඔයාට මේ වෙන මුකුත් නෙමෙයි. තමුසෙට තියෙන ඊරිසියාවයි කුහකකමයි පැලියාවයි. මට ඇෆිලියේට් ඉන්කම් එකක් එනවා කියලා තමුසෙට පුදුම කුහකකමක් තියෙන්නේ. තමුසෙට පුදුම ඊරිසියාවක් තියෙන්නේ. ඉතින් මිනිස්සු මට එනවා කියලා දන්නවනම් තමුසෙත් කරනවකෝ ඉවරනේ කතාව. එච්චර හම්බ කරන්න පුළුවන් නම් කරනවකෝ. නිකම් බොරුට කෑ ගහලා වැඩක් නැහැ නේ. ඈ? නිකම් බොරුට කෑ ගහලා වැඩක් නැහැ තමුසෙත් කරනවා. කරලා හම්බ කරගන්නවා. තේරෙනවද? එහෙම හම්බ වෙනවා නම් මං කියන්නේ එහෙම හම්බ වෙනවා නම් කරනවා. කරලා හම්බ කරගන්නවා. ලංකාවේ ඕන තරම් ඇෆිලියේට් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. තේරෙනවද? එතකොට තව කෝස් කරන මිනිස්සු ඉන්නවා, කෝස් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ප්‍රොෆ් ෆර්ම් වලින් හම්බ කරගෙන ප්‍රොෆ් ෆර්ම් එකේ එයාලගේ ලින්ක් එක දීලා එයාලගේ මෙම්බර්ස්ලව රෙජිස්ටර් කරගන්නවා. ඇෆිලියේෂන් තියෙනවා. එක එක විදිය තියෙනවා. හැබැයි ඔයා කියන්නේ කෙලිම මන් ට්‍රේඩ් කරන XM එකෙන් මට ගාණක් ගෙවනවා කියලා මිනිස්සු ලොස් වෙන එකේ. ඒක මම ඔප්පු කරලා තියෙනවා. ලොස් වෙන එකෙන් නෙමෙයි ගෙවන්නේ. ඔයාලා ට්‍රේඩ් කරන කමිෂන් එකක් මට එනවා. ඒ ට්‍රේඩ් කරන කමිෂන් එකක් එන්නේ ට්‍රේඩර්ස්ලගේ ස්ප්‍රෙඩ් එකේ. එතකොට ස්ප්‍රෙඩ් එකෙන් නෙමෙයි වැඩේ වෙන්නේ. නැතුව මේ තමුසේ කියනවා වගේ ඒක ලොස් එකෙන් ගෙවන්න බෑ එහෙම. තේරුණාද? ඔය ඇෆිලියේට් එකෙන් ඉන්න ඉන්කම් එක මම YouTube channel එකෙන් ගන්නවා මාසෙකට. තේරුණාද? එහෙම කර පිස්සුනේ $7.8ක RPM එකක් තියෙනවා මගේ YouTube channel එකේ. තේරුණාද? පිස්සෙක් වගේ නේ තමුසේ කතා කරන්නේ ඔය. පොඩ්ඩක් ඉන්නවා ෂෙයා කරලා පෙන්නන්න. හරිද? මේ මානසික පිස්සෙක් වගේ නේ මම කතා කරන්නේ. පොඩ්ඩක් ඉන්න. මම මේ පර්සනල් දේවල් පෙන්නන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ මේ. කියන්නේ ජීවිතේකට හැදෙන්නේ නැති මිනිස්සුන්ට මේවා පෙන්නන්න ඕන. හරිද? ස්ක්‍රීන් එක ෂෙයා කරනවා පේනවනේ. හරිද? YouTube ස්ටුඩියෝ එකට ගියා. ඉන්න. ඊට පස්සේ earn වලට ගියා. මම පෙන්නන්න. හරිද? මගේ RPM එකයි ඒ ටික ඇනලිස්ටික් වලට ගියා. රෙවෙනියු එකට ගියා. හරිද? මගේ මෙතන මේ රෙවෙනියු per 1 එකට තියෙනවා 3.5ක්. දැන්ට ඒතකොට මේ සෑහෙන්න හම්බෙලා තියෙනවා. තේරෙනවද? මේ සෑහෙන්න හම්බ කරලා දෙන YouTube එකට. එක වීඩියෝ එකකින් ඔව් පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේ පිස්සෙක් වගේ මූ හිතන්නේ මේ ඇෆිලියේෂන් කරලා ජීවත් වෙනවා කියලා. මම නම් නෙමෙයි මේ කෝස් කරලා තමයි නම් ජීවත් වෙන්නේ ඇති. මිනිස්සුන්ගේ කෝස් කන්ටෙන්ට් වලට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න. කොහොම ඉන්න. ඔයාලට වෙන්නන්නම්. ඒ දෙන්නේ කො සල්ලි නොදට කොහොම ඉන්න. අරම පෙන්නන්න. තේරෙනවද මේ ලක්ෂයකමාරක් දෙයියනේ මේ views 91000ට ලක්ෂයකමාරක් තියෙනවා. මේ පේනවද? මේ ඒකත් කියයි නෑ කියහම් පුළුවන් නම් ඕකත් එඩිට් කියහම් පුළුවන් නම් මේ රීෆ්‍රෙෂ් කරලත් පෙන්නන්න. මේ RPM එක මෙහෙම තියෙන ඇත්තටම channel දැකලා තියෙනවද කියනවද මොකද? හරිද? YouTube එකෙන් මට ඊට වඩා ගාණක් එනවා. මේ එක channel එකක් විතරයි. තේරෙනවද? එක වීඩියෝ එකක් අඩි. ඉතින් මට දැන් මට තියෙන උල මේ මිනිස්සයා කියපු දෙයක්ම නෑ කියලා කියනවා. මම මෙහෙම කිව්වේ නෑ, අර එහෙම කිව්වේ නෑ කියනවා. පිස්සුනේ. හරිද? අනිත් එක දැන් මං ගේන තර්කේ ඔයා ට්‍රේඩර්ස්ලා ලොස් වෙන එකෙන් මට කමිෂන් එකක් ගෙවනවා නම් එහෙම නැත්නම් ඔයා කියවනේ සල්ලි දාපු ගමන්ම මට කමිෂන් එකක් ගෙවනවා කියලා. එහෙම ගෙවනවා නම් ඔප්පු කරන්න. ඔප්පු කරොත් එහෙම මම මෙතනින් මගේ සේරම platforms කුදලගෙන යනවා. සේරම platforms කුදලගෙන යනවා. මම අය මූණවත් පෙන්වන්නේ නැහැ social media platform එකක. හරිද? මට ඔප්පු කරලා බෙද්ද ඔයා ගෙනාපු පළවෙනි ප්‍රශ්නේ ඒකනේ. මගේ affiliate එක account එක පෙන්වන්න ඒවා මේවා මුකුත් කිව්වේ නෑනේ. account trading account එක හැබැයි ඔයා කියන්න කලින් මම පෙන්නුවා. හරිද? මම වීඩියෝ එකක් දාලා තියෙනවා TikTok එකට දාලා තියෙනවා වීඩියෝ එකක් ගිහින් බලන්න. ඒකේ මම පෙන්වලා තියෙනවා මෙන්න මට ගෙවන මේක එතකොට කොච්චරක් ගෙවනවද ඒ හැමදේම මම දාලා තියෙනවා. හරිද? දැන් $2 අපි දාගන්නවා ට්‍රේඩින් account එකකට. එතකොට අපිට ඇනලයිස් කරන්න පුළුවන් නම් ඌ හිතන්නේ ට්‍රේඩ් කරන්න බෑ කියලා. ට්‍රේඩ් කියන්න බෑ. දැන් ඒක සරලව ඒක හිතනවාකෝ. මම දැන් ඊයේ හරිද? ඊයේ ගෝල්ඩ් එකේ බයි එක මම සෑහෙන්න දුන්නා. එතකොට channel එකේ ඉන්න මිනිස්සු සෑහෙන්න ප්‍රොෆිට් කරා. ඊට අමතරව දැන් ඔක්කොම ටික කන්ෆියුස් වෙලා තියෙනවා මේ BTC එකේ drop down මේ drop එකට. හැබැයි මං ඒකත් අපි සිග්නල් එකක් විදිහට මිනිස්සුන්ට ෂෙයා කරා BTC එක සෙල් වෙනවා සෙල් කරන්න කියලා. හරියටම ඉන් පොයින්ට් ඒ ටික ෂෙයා කරා. හරිද? ඒ ටික ෂෙයා කරලා මිනිස්සුන්ට ප්‍රොෆිට් එකක් දෙන්න මගේ කොහේ අමාරුවකටද? තේරෙනවද?
ඩිපොසිට් තමුසේ හිතන් ඉන්නේ මට ඩිපොසිට් එකක් දාලා ට්‍රේඩ් කරන්න බෑ කියලාද? එහෙනම් ගිහින් බලනවා මම විත්ඩ්‍රෝ කරපු වීඩියෝස් දාලා තියෙනවා. තේරෙනවද? ට්‍රේඩින් account එක මගේ පෙන්නලා තියෙනවා. තේරෙනවද? මෝඩෙක් වගේ කියවන්න එපා. ඕන්නම් ගෙවල් පැත්තේ එනවා මම පෙන්නන්නම්. තේරෙනවද? පිස්සෙන්නේ බං. පිස්සෙන්නේ කියන දේ මොකද්ද? මම ලොස් වෙන එකෙන් හම්බ කරනවා. මං කියන්නේ ඔප්පු කරන්න. ඔප්පු කරොත් මං අයින් වෙලා යනවා. මම මේකෙන් අයින් වෙලා යනවා. ඕකේ. ඔයාලට කතා කරන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා කියපු ටික දැන් අහන් ඉන්නදනේ මෙතන ඉන්න හැමෝම. මේ මං හිතුවේ නෑ මෙච්චර ට්‍රැක් කාරයෙක් කියලා මේ මිනිස්සයා. පුළුවන් නම් මේ මං කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් මං කියන්නේ මේ මගේ පර්සනල් channel එකේ ඉන්නේ නෙමෙයි පබ්ලික් channel එකේ ඉන්න මිනිස්සු බ්‍රෝකර්ස්ලා ගැන දන්නවනේ. අනේ පොඩ්ඩක් පැහැදිලි කරලා මේ මිනිස්සයාට කියලා දෙන්න. forex broker කෙනෙක් කියන්නේ වෙනම කෙනෙක්. එතකොට අර one tick trading එතකොට expert option IQ option එතකොට තව ওই option වර්ග තියෙන්නේ expert option ඒ වගේ මේ loss වෙන එකෙන් 145 නෙමෙයි ගෙවන්නේ. තේරෙනවද? ට්‍රේඩ් කරන්න තමයි අපිට කමිෂන් එකක් එන්නේ. ඒකනේ දෙයියනේ මං උදේ දවල් රෑ බලන්නේ නැතුව මිනිස්සුන්ට ප්‍රොෆිට් වෙන්න සිග්නල් දෙන්නේ. ඒ මිනිස්සු ප්‍රොෆිට් කරන්න මේ මිනිස්සු දිගටම ට්‍රේඩ් කරන්නේ. ඒ මිනිස්සු දිගටම ට්‍රේඩ් කරොත් තමයි මට කමිෂන් එකක් එන්නේ. එහෙම නැත්නම් මට කමිෂන් එකක් එන්නේ නැහැ. තේරෙනවද? මං පර්සනල් ට්‍රේඩ් කරනවා වෙන්නේ මගේ වෙනම බිස්නස් එකක් විතර මං IB එක කරගෙන යන්නේ. තේරෙනවද? මෝඩෙක් වගේ එක්කෝ ට්‍රේඩින් ගැන දැනගන්නවා. තේරෙනවද? තමුසෝ කියන්නේ XM එක ගැන විතරනේ මුළු forex ඉන්ඩස්ට්‍රිය ගැන. තේරෙනවද? තමුසේ කතා කරන්නේ මුළු forex ඉන්ඩස්ට්‍රි එක ගැන. ඒතකොට forex ඉන්ඩස්ට්‍රි එකේ කවද්ද බ්‍රෝකර් මිනිස්සුව ලොස් කරන එකෙන් කමිෂන් එකක් ගෙවන්නේ. තේරෙනවද? මම මේ සමහරට මෙතන forex ශ්‍රී ලංකා ගෲප් එකේ ඉන්න මිනිස්සු ඇති සෑහෙන්න ඇති ඕන තරම්. හරිද? මං කියන්නේ එක්ක මේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න forex broker කෙනෙක් කියන්නේ කවුද කියලා. XM එකේ ස්ප්‍රෙඩ් එක තියෙනවා. ඒක හරි. ඒක මම පිළිගන්නවා. ස්ප්‍රෙඩ් එක තියෙනවා. ඊට අමතරව ස්ප්‍රෙඩ් එක අඩු account එකක් ඕන නම් ඔයාලට XM එකේ ultra low account එක තියෙනවා. ස්වැප් එකක් ගන්නෙත් නැහැ මුකුත් නැහැ. ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ මිනිස්සයාට කියලා දෙන්න කවුරු හරි මිනිස්සෙක් ලොස් ඒ කියන්නේ ලොස් වෙන එකෙන් ගෙවන්නේවත් නැත්තම් සල්ලි දාපු ගමම Tamanට IB ට කමිෂන් එකක් ගෙවන්නේ නැහැ කියලා. මොකද මට මීට වඩා තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. තේරෙනවද? පුළුවන් නම් ඉන්න මිනිස්සෙක් පුළුවන් නම් මේ ආකාරයට මේ පැහැදිලි කරලා දෙන්නකො. මයික් එක මියුට් කරලා. පිස්සෙක් එක්කනේ කතා කරලා දෙන්නේ. මේ යා මායි කතා කරන්නේ ඔයා මොකටද ඔයාගේ ටීම් එක දාන්නේ ඔයයි මායි කතා කරමු නෑනේ උඹ අරකෙක් නේ බං උඹට මේ මම ලස්සනට පැහැදිලි කරලා දෙන්නම් මගේ මයික් එක විතරක් තියාගන්න කියලා මේ කට්ටිය රණ්ඩු වෙන්න දැනෙන්නේ පොඩ ඕගොල්ලෝ පොඩ බලන්න මේක ඉවරයක් කරන්න ඕන. අහන්නකෝ ඉවරයක් කරමු. එක්කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් අත උස්සන්න. ඔදිත මේ කවුද? හරි කතා කරන්න. කවුද මේ? ඔව් කතා කරන්න. ඔව් කතා කරන්න. මේ හරි කියන්න. කතා කරන්න. මම නේද ඉන්නේ මේ ඔය ඉන්නේ කතා කරන්න. ලයිව් නේද? රයිට් ගයිස් කවුරු හරි කතා කරපු කෙනා මම දන්නේ නැහැ කවුද කතා කරේ කියලා. සෙනිමා ඉන්වෙස්ටිං කියලා මෙයා වීඩියෝ එකක් දාලා තියෙනවා මම මිනිස්සු ලොස් වෙන එකෙන් සල්ලි ගන්නවා කියලා. ඊට අමතරව මට ඕකේ ඊට අමතරව කියලා තියෙනවා ලොකු කමිෂන් එකක් මට ගෙවනවා කියලා. ඊට අමතරව දැන් මෙයා මෙතන ඉන් පොයින්ට් කිව්වා මිනිස්සු සල්ලි ඩිපොසිට් කරපු ගමන්ම මට කමිෂන් එකක් ඒ කියන්නේ ලොකු ගාණක් ගෙවනවා කියලා. ඒ ලොස් එක කම්පැනියට වෙන හින්දා කම්පැනිය ඒක රිකවර් කරගන්න මේ විදිහට කරනවා. මම දන්නේ සෑහෙන කතා ගොඩක් කිව්වා. මට ඒක කියන්නේ දැන් මෙතන මම ඕපන් ඉන්විටේෂන් හැමෝටම දැම්මේ මොකද මිනිස්සු මං ගැන වැරදියට හිතනකොට මං කැමති නැහැ. මොකද මේ වගේ මිනිස්සෙක් හින්දා. ඒක නිසා කවුරු හරි දැනුමක් තියෙන කෙනෙක් මම කිව්වට අහන්නේ නැහැ. දැනුමක් තියෙන කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි. රයිට් මං හිතන්නේ සෙනිමා ඉන්වෙස්ටිං හරි කවුරු හරි වගේ මට මතක විදියට XM එකෙන් ඔයාලට යම් කෙනෙක් කතා කරන්න නැති මම ප්‍රදීප් xm.com ලංකාවේ බිස්නස් ඩෙවලොප්මන්ට් ටීම් එකේ සමාජිකයෙක් විදිහට තමයි දැනට කටයුතු කරන්නේ. ඉතින් ඔබතුමාට යම් ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතන්නේ මම ඔබතුමාට කතා කරන්නම් ඉදිරි දවසක මෙහෙමයි. සාමාන්‍යයෙන් XM එක කියලා කියන්නේ forex broker company එකක්. right? මේක ඇවිල්ලා betting site එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් options වගේ.
මම හිතන්නේ නම් වශයෙන් උදිත කලින් කිව්ව මොන මොන කම්පනීස්ද බෙටිං සයිට් විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ forex මාකට් එක වෙන්න පුළුවන් නැත්නම් වෙනත් මොන හරි මාකට් එකක් පාවිච්චි කරලා කියන්නේ ඒගොල්ලොන් ඒකට බෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේක ඉහළටද පහළද යන්නේ කියලා විතරයි කියන්න තියෙන්නේ. නැතුව ඒක ඇනලයිස් කරලා ඔයාට කියන්න බෑ හවල් තැනට යන්න කියලා. ඉතින් ඒ වගේ කාරණාවක් තියෙනවා. නමුත් XM එකේ forex gold විතරක් නෙවෙයි තවත් ගොඩාක් තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට්ස් කැමති කෙනෙකුට ට්‍රේඩ් කරන්න. forex ඊට පස්සේ cryptocurrencies ඊට පස්සේ අනිත් commodities ඔයගොල්ලන්ට oil trade කරන්න පුළුවන් නම් oil මේ ආදී විදිහට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මෙතනදී එකම දෙයක් කියන්න ඕනි XM එක යම් විදියකින් benefit එකක් හම්බ වෙනවා නම් XM එකට මේ benefit එක හම්බ වෙන්නේ spread එකෙන්. spread එක කියලා කියන්නේ ඔයගොල්ලෝ හැම වෙලේම trade එකක් open කරනකොට මෙන්න මේ trade එක පටන් ගන්න loss එකකින් ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති. මේ loss එක තමයි spread එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඔයගොල්ලෝ cover කරලා තමයි අනිවාර්යයෙන්ම profit කරන්න ඕනි. ඉතින් මෙන්න මේ profit එක මෙන්න මේ කියන loss එක. ඒ කියන්නේ ඔයගොල්ලෝගෙන් යන loss එක. ඒක ඇවිල්ලා market එකෙන් තමයි අපි ගන්න. ඒක ඔයගොල්ලෝගෙන් අපි අයක රීමක් කරන්නේ නැහැ. හරි. ඒතකොට ඔයාලා ඒක අපිට cover කරලා දීලා තමයි එතනින් එහාට ඔයගොල්ලෝගේ profit එක ගන්න ඕනේ. right. ඉතින් මෙන්න මේ spread එකෙන් කොටසක් අපි සාමාන්‍යයෙන් අපේ IBs ලට දෙනවා. හරි. ඒතකොට IB කෙනෙක් කියන්නේ introducer of business. ඉතින් ඒගොල්ලොන් අපේ business එක අපි වෙනුවෙන් promote කරනවා. ඒතකොට ඒක කිසිම කෙනෙකුට නොමිලේ ලැබෙන්නේ නැහැ. මේ හැමෝටම මේ බිස්නස් එක ප්‍රොමෝට් කරනකොට ඒගොල්ලෝ යන්නේ සර්විස් එකක්. එක උදාහරණයකට මේ ඔර්ගා ගත්තොත් ඔර්ගා යන්නේ සිග්නල්ස් එක. එතකොට තව කෙනෙක් ඒක এডুকেෂන් එක යන්න පුළුවන්. හරි. තවත් කෙනෙක් ඒක යන්න පුළුවන් එක්ස්පර්ට් ඇඩ්වයිසර් කෙනෙක් එක්ක. හරි. එතකොට එක්ස්පර්ට් ඇඩ්වයිසර් කෙනෙක් එක්ක යන කෙනෙකුට උනත් මේ හරහා බෙනිෆිට් කරන්න පුළුවන්. හරි. එතකොට ඔතන රෙෆරල් කමිෂන් එකක් එහෙමත් නැත්නම් මේ IB කමිෂන් එකක් සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ. රයිට්. මේ IB කමිෂන් එක හරිද ඕනම කෙනෙකුට ඕපන් මෙතන ඉන්න ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් XM එකත් එක්ක ඇෆිලියේට් කෙනෙක් විදියට ඕගොල්ලෝ කන්ෆිඩන්ට් ඉනෆ් නම් ඕගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා නම් රයිට් මට මේක කරන්න පුළුවන් කියලා එන්න. හරි. මේක මම දැක්කා සිනමා ඉන්වෙස්ට්මන්ට් හරි සිනමා හරි සෙනීමා හරි මම මතක නැහැ හරියටම කවුද කියලා. එතුමා මම දැක්කා ඩිරයිව් එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙනවා. මම සමා වෙන්න ඕන උදාගෙන නම කිව්වට කොහොම නමුත් මේ ඩිරයිව් නෙමෙයි හම්බෙන්නේ ඩිරයිව් මොන හරි ඒක නම මම දන්නේ හරි මේ ඒගොල්ලෝ නෙවෙයි ඒගොල්ලොන්ගේ තියෙන්නේ කෙලින්ම බෙටිං ඒගොල්ලොන්ගේ forex තියෙනවා හැබැයි forex trade කරලා බලන්නකෝ ඒගොල්ලොන් සමහරට ඔයාලට approach වෙලා කියන්නේ නැති right මේමයි මම ඔයගොල්ලන්ට loss එකෙන් 100ට 30ක් දෙන්නම් 40ක් දෙන්නම් XM එකේ කොයි වෙලාවකවත් loss එකෙන්වත් profit එකෙන්වත් අපි කිසිම ගෙවීමක් කරන්නේ නැහැ කිසිම කෙනෙකුට ඒක XM එකටවත් අයිති නැහැ හරි මොකද XM කියන්නේ forex broker කෙනෙක් එතකොට සාමාන්‍යයෙන් අපි අපේ ට්‍රේඩ්ස් ඔක්කොම මාකට් එකට යවනවා. අපි යවන්නේ liquidity provider කෙනෙක් කරා. මොකද නිකන් උදාහරණයකට හිතන්න යම් දවසක ඔක්කොම ට්‍රේඩර්ස්ලා XM එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාම එකම දවසේ ප්‍රොෆිට් කරොත් XM එකට මොකක් වෙයිද? එදාට XM එක වහනවද? කාට හරි උත්තරයක් තියෙනවද? එදාට XM එක වහන්නේ නැහැ. ඒකට තමයි ඉන්නේ liquidity providersලා. XM එකත් එක්ක ඉන්නවා XM එකට liquidity දෙන අපේ companies. උදාහරණයකට Barclays Bank, Dutch Bank ඊට පස්සේ ඒත් එක්කම අපි multiple liquidity providers ලාත් එක්ක වැඩ කරනවා. මොකද හේතුව ඕගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම price එක දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. හරි. සමහර විට කෙනෙක්ගේ තියෙන්න පුළුවන් උදාහරණයකට fixed spread. අපි හිතමු ඒගොල්ලෝගේ spread එක හැම විටම සමානයි කියලා. ඒගොල්ලෝගේ spread එක හැම විටම සමානයි නම් ඒගොල්ලෝ market එකේ කොහේ හරි manipulation එකක් කරනවා. ඒකට හේතුව තමයි market එකේ price එක හැම විටම එකම නැහැ. ඒක වෙනස් වෙනවා තප්පරෙන් තප්පර. හරි. බයින් ප්‍රයිස් එකයි සෙලින් ප්‍රයිස් එකයි අතර වෙනස හැම විටම ඉහළ පහළ යනවා. හරි. ඒක හැම විටම එකම සමාන ගාණක් ඉන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් ප්‍රශ්නයක්. දැන් මං කලින් අහගෙන කියනවා මේ බොහොම සුළු ප්‍රමාණයක් ගෙවන්නේ කියලා. දන්නවද XM එක සාමාන්‍යයෙන් gold lot එකකට ඩොලර් 35ක් ගන්නවා. හරි. අවමේ ඩොලර් 35ක් ගන්නවා. ඉතින් ඒකෙන් කොටසක් තමයි අපි දෙන්නේ 140 50ක් දෙනවා උපරිම ඊට වැඩිය දෙන්නේ නැහැ හරි මොකද බ්‍රෝකර් කම්පැනි එකක් විදිහට XM එකක් තියෙන්න ඕනේ ඒක right ඉතින් මෙන්න මේක තමයි කාරණාව යම් කෙනෙකුට මොන හරි ගැටලුවක් තියෙනවා නම් XM එක සම්බන්ධයෙන් ඊමේල් එකක් ලියන්න ඔර්ගාවට පුළුවන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න හරිද ඊමේල් එකක් ලියන්න ඔයගොල්ලෝගේ ෆෝන් නම්බර් එකත් එක්ක මම පුළුවන් ඉක්මනින් සම්බන්ධ වෙන්නම් එයා දාලා යත් එක්ක මම ඔයාලට පුළුවන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක පබ්ලිෂ් කරන්න මේකේ chat එකේ හරි නැත්නම් මොනවාද sure වාගේ
ඔයාගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ හරි කොහේ හරි මම මගේ channels වල පබ්ලිෂ් කරන්න මගේ channel මොන හරි ගැටලුවක් තියෙනවා නම් කාට හරි කෙනෙකුට XM එකේ ස්ප්‍රෙඩ් සම්බන්ධයෙන් XM එකෙන් කොහොමද ඇෆිලියේට්ස් earn කරන්නේ මොකද ඇෆිලියේට් කියන්නේ ඔයා විතරක් නෙවෙයි තව ගොඩක් ඇෆිලියේට්ස් ඉන්නවා හරි එතකොට ඒ හැමෝම කොහොමද XM එකත් එක්ක වැඩ කරන්නේ ඒක හැමෝටම පොදුයි හරි ඒක මේ කෙනෙකුට විතරක් විශේෂයෙන් ඔයාට විතරක් කියවලා එහෙම ලොස් එකෙන් ගෙවගෙව හිටියොත් එහෙම මේ XM එක වහන්න වෙනවා මම දන්න විදිහට මම නම් හිතන්නේ ඒක පවත්වාගෙන යන්න පුළුවන් ආයතනයක් කියලා මොකද දැන් ලොස් එකෙන් අපි ගෙවුවා වගේම කියන්නකෝ අපිට සිර වෙනවා අනිත් පැත්තට ප්‍රොෆිට් කරන විදිහට දැන් ඕකනේ කතාව ඔව් ඉතින් ප්‍රොෆිට් සිංහලෙන් ඉවරයි ප්‍රොෆිට් කරොත් එහෙම ඒකනේ දැන් මොකද ඔයාගේ ඇනලිසිස්ම සමහර විට මම දැකලා තියෙනවා තවත් සමහර channels වල යනවා ඒතකොට ඒගොල්ලොත් ප්‍රොෆිට් කරනවා හරි ඒතකොට සමහරට ඒ channel එකෙන් අරන් ඕක නිකන් අර චේන් එකක් යන්නේ ඒ channel එකෙන් අරගෙන තවත් channel එකක දාන්න පුළුවන් ඒතකොට ඒගොල්ලොත් ප්‍රොෆිට් කරනවා කොහොමම මුළු ලෝකෙම ඉන්න කට්ටිය එකවරම ප්‍රොෆිට් කරොත් මේ XM එක වහන්න වෙනවා එහෙම එකක් නැහැ කොහෙවත් හරි ඒ වගේම තමයි එහෙමනම් XM එකට පුළුවන් බලෙන් ලොස් කරවන්න clients ආව අපි එහෙම කරලා නැහැ කොහෙවත් අනික profit එකක් ගත්තා. අනික එහෙම රෙගියුලේෂන්ස් එහෙනම් සම්පූර්ණ කඩකිරීමක් එහෙම කරන්න බෑ ඒක IC එහෙම- මාකට් IC මා ඒ කියන්නේ XM විතර නෙවෙයි කිසිම බ්‍රෝකර් කෙනෙක්ට බෑ එහෙම කරන්න අන්න ඒක තමයි මම කියන්නේ එහෙම කරා නම් එහෙම වුණා නම් අපි මෙච්චර කාලයක් අවුරුදු 15ක් තිස්සේ මාකට් එකේ ඉන්නෙත් නැහැ තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ අවුරුදු 15ක් දෙයියනේ අනිත් එක මේ මිනිස්සු අනිත් එක මේ මෙයා හිතන් ඉන්නේ මේ XM එක කියන්නේ පොඩි කම්පැනි එකක් කියලා. ඔයා ගිහින් බලන්න trading.com හරිද? කෙලිම trading.com වෙන මොකුත් නෙමෙයි වෙන නම් අර බයිලා මොකුත් නැහැ. trading.com කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඊට පස්සේ තව අපේ තව මේන් කම්පැනි එකක් තියෙනවා. ඒක tradingpoint.com. එතකොට XM මේ ඔක්කොම ටික එක මද කම්පැනි එකක බ්‍රෑන්ඩ් එක. තේරෙනවද? එතකොට USA UK හැම දෙයකටම හැම රටකටම සර්විස් එක ප්‍රොවයිඩ් කරන කම්පැනිස් මේවා. ඔයා හිතනවා නම් මේ ලංකාවට විතරක් දීලා මේ ට්‍රේඩර්ස්ලා ලොස් කරනවා කියලා එක්ක ඔයා දැනගෙන ඉන්න ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ මං කියන්නේ ෆොරෙක්ස් කියන්නේ මොකක්ද අන්න කියලා. ඒක මල්ලි අහන්න ඒක මේ මෙහෙමයි ඕක මේ මම දැක්ක තවත් YouTube channel TikTok channel එකක එක්කෙනෙක් කියලා තියෙනවා ඇයි මේ ලංකාව වගේ පුංචි රටකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් out of 7.5 trillion dollars ලංකාව 0.1% වත් contribution එකක් නැහැ කියලා. ඒ කියන්නේ එච්චරවත් දායකත්වයක් නැහැ කියලා. හරි. ඔයා යන්න ඉන්දියාවට. ඉන්දියාවෙත් අපේ ටීම් එකක් ඉන්නවා. යන්න මලේසියා අපේ ටීම් එකක් ඉන්නවා. ඔයාට ඕන නම් මල්ලි ස්ක්‍රීන් එක ෂෙයා කරලා මලේසියා අපේ ගිය අවුරුද්දේ මේ ගලා ඉවෙන්ට් එක මේවා කරන්න පුළුවන්. බලන්න තායිලන්ත දාලා, බලන්න මෙක්සිකෝ දාලා, බලන්න සවුත් ආෆ්‍රිකා දාලා හැමතැනම අපේ ගලා ඉවෙන්ට්ස් තියෙනවා. අවුරුද්දකට සැරයක්. මේ ලංකාව කියන්නේ XM එකට හෙට උදේට අතෑරලා යන්න පුළුවන් මාකට් එකක්. අපි උත්සාහ කරන්නේ ලංකාවේ මිනිසුන්ට උදව් කරන්න. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන්ට ඒ කියන්නේ XM එකටත් වාසියක් වෙන ගමන් XM එකටත් බිස්නස් එකක් එන ගමන් ලංකාවේ අපේ කට්ටියත් එක්ක ගමනක් යන්න. ඉතින් කවුරු හරි කෙනෙක් ඒකට අකුල් හෙලනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කැමති ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කරලා දෙන්න. වගේම ඒගොල්ලොන්ගේ ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර දෙන්න, බොහොම හොඳ විනීත භාවයෙන් උත්තර දෙන්න අපි ඕනම වෙලාවක ලෑස්ති මල්ලි. හරි. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. ඉතින් trading.com මම හිතන්නේ මුළු ලෝකේ ගන්න පුළුවන් ගණන් වැඩිම ඩොමේන් එකක්. trading.com පුළුවන් කෙනෙකුට අරන් පෙන්නන්න කියන්නේ. XM කියන්නේ එච්චර ලොකු කම්පැනි එකක් දැනට ලෝකේ රටවල් 190කට සර්විසස් දෙනවා. කවුරුත් සමහරට දන්නේ නැතුව ඇති සමහරට කට්ටිය කියනවා ඉතින් XM එක බයිලා ගන්නවා කියලා XM එකත් එක්ක ඉන්නවා ඇක්ටිව් ක්ලයන්ට්ස් මිලියන 15ක් ඒ කියන්නේ කෝටි එකමාරක් දවසකට ඉන්නවා ඒ ගාන. හරිද ඔයා නිකන් හිතන්න දැන් ඔයා ඉස්සරලා මං අහගෙන කියනවා ඔයා ගාව ඇක්ටිව් ක්ලයන්ට්ස් 400ක් ඉන්නවා. ඔයා ගාව 400ක් ඉන්නවා නම් ඔයා දැක්කා අපේ කම්පිටිෂන් එකේ කොච්චර මිනිස්සු ඉස්සරහා ඉන්නවද කියලා. ඒ මිනිස්සුත් එක්ක කොච්චර මිනිස්සු ඇද්ද? අනිවාර්යයෙන්. හරි. එතකොට මේ තමයි XM එකේ තත්ත්වය. කවුරු හරි කියනවා නම් මේ XM එක මේ ලංකාව විතර දිහා බලාගෙන බිස්නස් කරනවා කියලා ලංකාවට හෙට උදේ XM එක දාලා ගියොත් ලංකාවට මේ XM එකට මං හිතන්නේ මේ 100%ක්වත් බිස්නස් පාඩු වෙයි කියලා. ඒ මිනිසුන්ට හෙට උදේ අතහැරලා යන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හරි. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන අර ඔයා කියපු කතාව යම් කෙනෙකුට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝන්ගේ උපයන මුදල් ගැන ගැටලුවක් තියෙනවා නම් එන්න ඔයාලටත් ඒ තැනට මුදල් උපයන්න පුළුවන් වෙන විදිහට අපි උදව් කරන්න. මොකද මුළු ලෝකෙම XM තියෙනවා. ඕනම කෙනෙකුට මුළු ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. XM කියන්නේ ග්ලෝබල් කම්පැනි එකක්. XM එකේ කම්පැනි එකේ නමම XM Global Limited. හරි ඕකේ අනිත් කාරණාව තමයි මෙයා කියපු කාරණාව මගේ යටින් තව මම පිරමීඩය වගේ කට්ටියව තියන් ඉන්නවා. මං කියන්නේ මේක පිරමීඩ වෙනයි
ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා කියන්නේ වෙනයි. ඔයා පිරමීඩ කියන එක කියන්න පුළුවන් මොකක්ද අපේ මොනවද මේ අපේ ලංකාවේ ස්කෑම් කරේ ඔන්මැක්ස් DT MTFE අන්න ඒවට පිරමීඩ කියලා කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ට්‍රේඩින් නෙමෙයිනේ කරේ. දැන් ඉස්සෙල්ලා ඔයාගේ තියෙන මයින්ඩ් එක පොඩ්ඩක් හදාගන්න. මම කියන්නේ ට්‍රේඩින් ගැන ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න සෝසස් ඕන තරම් තියෙනවා. ඒක හරි කාගේවත් YouTube channel එකක් බැලුවොත් එහෙම උට revenue එකක් යයි කියලා ඔයාට ඒකටත් ලෝභයි නම් ඔයා chat GPT එකෙන් අහන්න. ඒක හරි කියලා දෙයි ඇත්ත මොකක්ද කියලා. right right මම විඩ්‍රෝවල් හිතන්නේ කොහමද විඩ්‍රෝවල් මම ඩොලර්ට විඩ්‍රෝවල් එකක් දාලා තියෙනවා දැන් සතියක් වෙන තාම මට ආවේ නැහැ ඒක. හරි අපේ ලයිව් සපෝට් ටීම් එකේ ඉන්නවා මහත්මයා අපේ ලයිව් සපෝට් ටීම් එකේ ඉන්නවා උදේ 6 ඉඳන් රෑ 10 වෙනකන් ඔයගොල්ලන්ට විඩ්‍රෝවල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් සිලෙක්ට් කරන්න සිංහල ලයිව් chat එකට යන්න සිලෙක්ට් කරන්න සිංහල භාෂාව ඔයගොල්ලන්ට සිංහල භාෂාවෙන් කතා කරන්න පුළුවන් අපේ සපෝට් ටීම් එකේ කට්ටිය ඔයගොල්ලන්ට උදව් කරයි මොනවා හරි ගැටලුවක් තියෙනවා හරි අනේ මම දැන් ඊමේල් හරහා කමියුනිකේෂන් මම ඩුබායි ඉන්නේ ඇත්තටම හරි කවුද මට එවලා තියන්න මට පුළුවන් නම් ඔර්ගට හරි කමක් නැහැ නැත්නම් මට කොහොමද කන්ටැක්ට් කරගන්න පුළුවන් කියන එක තමයි ගැටලුව. එහෙම නැත්නම් සඳුදා මට කතා කරන්න මට පුළුවන් උතනට කෝල් එකක් දීලා ඒකට විසඳුමක් ලබලා දෙන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොකද withdrawals වල මෙහෙම දෙයක් තියෙනවා. withdrawals වල අපේ තියෙනවා withdrawal priority policy එකක්. ඒ කියන්නේ සමහර විට ඔයා එක method එකකින් deposit කරලා වෙනත් method එකකින් withdrawal එක request කරොත් ඒක reject වෙන්න පුළුවන් නැත්නම් hold වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් third party wallets වලට ගත්තොත් hold වෙන්න පුළුවන්. ඉතින් මට සොයා බැලීමක් කරන්න පුළුවන් මොකක්ද ඇත්තටම උනේ කියලා. right? හරි. ඔයාගේ ඊමේල් එක දැන් දානවනේ ඊමේල් එකට මම ඊමේල් එකක් දාන්න. ඕකේ අනිත් iPhone ජෝර්ජ් මට පොඩ්ඩක් කියනවද ඔයා ඩිපොසිට් කරේ කොහොමද කියලා? ඩිපොසිට් කළේ මම ඩුබායි වලින් මගේ ATM කාඩ් එකෙන්. withdraw එක ඔව් ඒකටම තමයි යන්නේ. ඇත්තටම 1500ක් මම withdraw කළා. 1500 withdraw කරපුවම මේ මැසේජ් එක ආව කම්පැනි මොනවාද බැංක් එකේ රෙස්ට්‍රික්ෂන් යන නිසා withdrawal process කරන්න බැහැ කියලා බෑක් ආයේ මගේ ට්‍රේඩින් account එකට 1500 ඩිපොසිට් කරේ ඒගොල්ලෝ දැම්මා. ඕකේ. හරි. දැම්මෙන් ඊට පස්සේ මම ඒ account එක අයින් කරලා ඒ කියන්නේ බැංක් ඩීටේල්ස් අයින් කරලා මම වෙනම බැංක් ඩීටේල්ස් දාලා ආයෙ රික්වෙස්ට් එකක් දැම්මා. ඒක දාපුවම ආයෙ මේල් එකක් ආවා මෙතන ඒවලා තියෙන ඒවා ඉනිෂියල් රෙජිස්ට්‍රේෂන් එකදී තිබුණ නැහැ මේ ඩීටේල්ස් මේ බැංකුව සම්බන්ධ. ඔයා අපිට ඩිපොසිට් කරපු කාඩ් එකටම ඒ කාඩ් account එකටම 1500 නෙමෙයි 800ක් ට්‍රාන්ස්ෆර් කරනවා 700ක් ආයෙ බෑක් ටු මගේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් account එකට දැම්මා. හරි. දැන් ඒ 800 තාම වුණට මේ ආවේ නැහැ ගියේ සිකුරාදා දැම්මේ. දැන් අද හරි ඒක තමයි මෙහෙම අහන මෙහෙම ගැටලුවක් තියෙනවා. ඔතන දැන් සාමාන්‍යයෙන් අපි බැංක් කාඩ් එකකට withdrawal එකක් request කරොත් ඒගොල්ලොන් ගොඩක් වෙලාවට deposit කරපු amount එක තමයි අංකයකට refund කරන්නේ. හරි. එතකොට ඒක refund කරලා ඉවර වුණාට පස්සේ තමයි ඔයා එතකොට 700ද මුලින් deposit කරේ මට තේරෙන විදිහට එහෙමයි. ඔව් ඒ වගේ වෙන්න ඕනේ. අන්න රයිට්. එතකොට ඒ ගාන තමයි යා රිෆන්ඩ් කරලා තියෙන්නේ. අපිට මෙහෙමයි. එතනින් එහාට ඔයාගේ බැංක් එක ඇක්සෙප්ට් කරන්නේ නැතිනම් payments අපිට ඒකට අනිවාර්යයෙන්ම උදව්වක් කරන්න පුළුවන්. මගේ ඊමේල් එක ෂෙයා කරන්න මල්ලි. ඊට පස්සේ අපිට පුළුවන් මම මෙතන කතා කරලා එතුමාගේ අපේ account manager කවුරු හරි ඉන්න කෙනා අනිවාර්යයෙන්ම කෝල් එකක් ගනී සඳුදා දවස් ඇතුලේ. මේ එයා ඔයාලට අවශ්‍ය කරන උපදෙස් ටික දෙයි කොහොමද ඉතිරි මුදල් ටික ඔයාලට ගන්න කියන්නේ. හරි? හරි ඒක ඕකේ මිස්ටර් ඔර්ගා එතකොට මට අද තමයි මම මේ සම්බන්ධ වුනේ ඇත්තටම මේ අපිට ඩිරෙක්ට් කන්ටැක්ට් වෙන්න මම අපිට අර සිග්නල්ස් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මගේ එකට මම සිස්ටම් එකේ නැද්ද දන්නේ නැහැ කොහොමද ඒක අපිට ඩිරෙක්ට් වෙන්නේ නැද්ද ඔයා ටෙලිග්‍රෑම් එකට තමයි සිග්නල්ස් නම් අර මේව ටික ෂෙයා වෙන්නේ මේ ඔව් ටෙලිග්‍රෑම් එක තමයි MFW කියන එක ඒක ඊට පස්සේ LB කියලා channel එකක් තියෙනවා තව private channel එකක් LB එකට මම මාව ඇඩ් වෙලා නැහැ ඔයා අපේ link එකෙන් ඒ කියන්නේ මගේ IB එකෙන් account එකක් හදාගන්න ඕනේ account එක හදාගෙන account එකට deposit එකක් දාගත්තට පස්සේ ඔයාව එහෙම කරලා තමයි මම deposit කළේ අර ඔයාට හරි ඕකේ එතකොට කෙනා ඉන්න ඔව් එතකොට හරි ඕකේ එතකොට ඔයාට මේ මොනවාද කවද්ද එව්වේ මේක ඔයාගේ විස්තර ටික ඒ විස්තර ටික නම් මම දැන් දාලා මාසයක් නන් නැහැ පොඩි කාලයක් ඇත්තේ ඊට පස්සේ එයා කිව්වා මට ආයි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න කියලා
හා මම ඒ දාද්දි මගේ දැන් account එකේ ඒකේ දැන් balance එකක් නැහැ. ඕකේ account balance එකත් එක්ක දාන්න එතකොට ඔයා ඔව්. වැට් කරනවා ඒක තමයි රූල් එක ඔව් ඔව්. මම මේ ටච් එකේ ඉන්නේ ඔයාගේ ඇඩ්මින් එක කවුද? ඕකේ එයා අපේ ඇඩමින් පැනල් එකේ ඉන්නවා ඔයා එයාලත් එක්ක කතා කරලා ඔයාට තියෙන දේ කියන්නේ ඔයාගේ account එකේ screenshot එක දාපු ගමන් අපි ඒක ඇඩ් කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ හරියට. ඔයාලා ක්‍රිප්ටෝ කරන්නේ නැහැ නේ? ක්‍රිප්ටෝත් කරනවා ක්‍රිප්ටෝ සිග්නල් උත් දෙනවා කොත් ඒක මොන channel එකේද? ඒක MCWO කියලා channel එකක් තියෙනවා ඒකේ තමයි දෙන්නේ ඔයාට ඕන නම් ඒකටත් message එකක් අපිට admin ලට message එකක් දාන්න එතකොට ඔයාට ඒ link එකත් හම්බෙයි right thank you. ඕකේ මං හිතනවා අර සිනිමා ඉන්වෙස්ටිං කියන කෙනාට XM එක කියන්නේ මොකද්ද ඒ ගැන අවබෝධයක් එන්න ඇති කියලා දැන්වත් එක්කෝ ඔයා කියපු දේ වැරදි කියලා ඔයා පිළිගන්න. හරිද? එහෙම නැත්නම් තවත් ඔයාලා තර්ක දාන්න ඕන නම් දාන්න මයික් එක අන්මියුට් කරන්නම් මම. ඕකේ. කතා කරන්නකෝ. මල්ලි ඔයාට මම කියන දේ පළවෙනිටම තේරිලා නැහැ. ඊළඟ දේ මම ඔයා මොකද්ද YouTube channel එකක් පෙන්වුවා නේද? ඒක තමයි ඔයාගේ තියෙන ලොකුම YouTube channel එක. හරිද? ඕකේ views තියෙන්නේ මල්ලි 1340. කියන්නේ 1.3 million views තියෙන්නේ. අපිටත් YouTube channel තියෙනවා ඔයාටත් වඩා ලොකු ඒවා. ඔය කියන තරම් revenue එකක් YouTube එකෙන් generate වෙනවා. YouTube එකෙන් අඩුතරමේ 4,400ක්වත් හොයලා නැහැ. ඒතර ඔයා නිකන් අර පෙන්වන්න උත්සාහ කරනවා මම YouTube එකෙන් සල්ලි අර ඒවා හොඳයි ගොන්නු වන්දන්න කියන්න. අපිට දාන්න එපා ඒවා. හොඳේ දන්න මිනිස්සුන්ට. ඔයාගේ YouTube channel එකේ ඔක්කොම views තියෙන්නේ 1.3 million. තේරුණාද? මගේ තියෙනවා මං හිතන්නේ 4 million විතර. එතකොට මට මේ ඔයාගේ මේ ඔයාට මෝඩ මිනිස්සු ඇන්දේ ඉතින් ඌගේ මෝඩ මිනිස්සු අපිට නෑන ඔයා මචං උඹට පිස්සු මචං උඹට මෙහෙම අයින් කරලා දාන්න. මේ උඹට පැලි ආව තියෙන්නේ මිනිස්සු මෝඩ මිනිස්සුන් ඇන්දුවට ඕකේ ගිහිල්ලා about එකේ ගියාම පෙන්නනවා ඔයා කියන views ප්‍රමාණය. views කියන්නේ 1.3 million 1.3 million channel එකකින් විතරයි. මේ ප්‍රශ්නේ මේ පොඩින් අයින් කරලා දාන්න please. නෑ පොඩ්ඩක් මෙයාව අයින් කරන්න please. හරි පොඩ්ඩක් ඉන්න මොකද්ද කිව්වේ ලක්ෂ 4මාරක්වත් හම්බ කරලා නැති channel එකක් කිව්වා thank you එහෙම ඒ channel එක මට දීපන් මං හොයන්න ඒකේ. නෑ පොඩ්ඩක් ඉන්න ලක්ෂ 4 මං හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා ලක්ෂ 4මාරක්වත් හෙව්වේ නැහැ කියන channel එකේ ඩොලර් 3160.2.4ක් උනේ කොහොමද 1.4 මිලියන් තියෙනවා views තියෙනවා watch time එක මේ ටික තියෙනවා subscribers 41400ක් අනේ තමුසේ පිස්සෙක් කොයි තමුසේ පිස්සෙක් මේ එක්කෝ RPM එක හදාගන්න එක්කෝ තමුසේගේ RPM එක හදාගන්නවා තේරුණාද RPM එක කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැද්ද ලක්ෂ 4මාරක්වත් හෙව්වේ නැහැ කියන channel එකේ දෙයියේ නෙමෙයි ඩොලර් 3000 ලක්ෂ 10කට වඩා හොයලානේ මේ රීෆ්‍රෙෂ් කරන්නම් මේ බොරු නම් මේ එඩිට් නෙමෙයි තේරුණාද එක්කෝ අනේ මේ තමුසේ දැන මූඩ කොච්චර කිව්වත් තේරුමක් නැහැ අයියෝ. අනේ තේරුමක් නැහැ තමයි ඉස්සෙල්ලා ඇෆිලියේට් ටැග් ගැන මොකක්ද දැක්කෝ ඒක දැන් ඒ පාර channel එකක් අල්ලන්න. channel එකක් අල්ලන් දඟලනවා ඉස්සු යකෙක් මුලයි. ඔයාට මීට වඩා මේ තේරුම් කරන්න බෑ අපර ඇත්තරම මගේ වෙලාව පැයක් මම කාලකන්ණි කරගත්තා හරිද YouTube එකේ මේක බලන මිනිස්සු ඉන්නවා නම් සෝරි මෙහෙම වචන පාවිච්චි කරන්න ඇත්තටම මේ මට සමාව ඒ කියන්නේ ප්‍රසිද්ධිය සමාවිල්ලනවා ඔයාලව මේ කන්වර්සේෂන් එකට මම ගෙන්න ගත්තේ ඇත්තටම මෙයත් එක්ක හොඳ කන්වර්සේෂන් එකක් ගිහිල්ලා ඔයාලගේ ඔළුවට යමක් යයි කියලා හිතාගෙන අනේ මේ මට නම් හිතෙන්නේ මේක නෙගටිව් මාකටිං කියලා. නෑ මේක නෙගටිව් මාකටිං නෙමෙයි මොකද හේතු ඒ කියන්නේ මගේ පැත්තෙන් වුණ දෙයක් නෙමෙයි මෙයා වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube sorry TikTok එකේ තිබ්බ නේද? ඔව් TikTok එකට දාලා තියෙනවා මම ලොස් වෙන ඒ වගේ සල්ලි වෙන ඊට පස්සේ හෙන කෝටි ගාණක මේ ගාණක් හදලා කියනවා මම මේ ලොස් වෙන එකෙන් සල්ලි ගත්තා කියලා ඒක ඔව් නෑ ඇත්තටම මම ගියේ මුකුත් නෑනේ මෙයාට දැන් මෙයා කියනවා නම් දැන් ඕගොල්ලෝ අපි දැන් ඔයාගේ මේ link එකෙන් මේ වෙලා අපි ඩිපොසිට් එකක් දැම්මට පස්සේ දාපු ගමන් හරි කොහොම හරි අපිට يعني අපිව ලොස් කරන්න ඔයාට හරි බ්‍රෝකර්ට හරි පුළුවන් නම් මෙයාටත් එහෙම දෙයක් කරලා බලන්න පුළුවන්. එයා ලොස් වෙනවද නැද්ද කියන්නේ. එයා ට්‍රේඩ් එකක් දාලා ලොස් වෙන එකයි එයා මේ උතන කමිෂන් එකේ මගුලක් පටලගෙන කියන එකයි දෙකක් කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව එතනින් එහාට කතා කරලා වැඩක් නෑ මිනිස්සුත් එක්ක. නෑ ඒ කියන්නේ මම ඇත්තටම ওই වගේ අර ඇත්තටම ඒ කියන්නේ සත්‍යයෙන්ම මම කතා කරේ මේ
ඔය වගේ හොඳ කන්වර්සේෂන් එකක් යයි කියලා හිතාගෙන බට් උනේ වෙන දෙයක් අන්ති වෙනම එයාට රෙෆරල් කියන්නේ මොකක්ද කියලා තියන්නවා ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා ගැන කියන්නේ මොකක්ද කියලා තියන්නවා අන්ති වෙනම XM එක කියන්නේ මොකක්ද කියලා තියන්න අනික කෝස් කාර්කෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමද? බෑ ඒක ඒ කියන්නේ මෙහෙමයි අනිත් එක මම අනිත් එක ඔයගේ ගෝතයොන් එක කාලෙක කණ්ඩ එපා වැඩක් නැහැ මල්ලි. අනිත් දවසයි ඔය වැඩේ කරන්න එපා. මුන්ට අපි නිකන් මුන්ගේ මේක මේ වෙන්නේ අන්තිමේදී. ඔයාගේ නම සවුත්තු කරගෙන අනිත් එක වෙන්නේ. මට ඒ කියන්නේ ඇත්තටම සමා වෙන්න. හරි ඇත්තටම සමා වෙන්න මේ මම කියන්නේ ඔයාලා වෙනුවෙන් සමාවිල්ලනවා මේ ඔයාලගේ කාලේ කෑවට මං ඇත්තටම හිතාගෙන ආවේ නෑ එහෙම ගැටලුවක් නෑ. එහෙම ගැටලුවක් නෑ. දැන් මල්ලි මෙහෙමයි. දැන් ඉස්සරලා මිනිහා කිව්වා දැන් ඔයාට මේ ඔයා අනික් කටිය ලොස් කරලා ඉවරලා ඔයාට සල්ලි දෙනවා කියලා. දැන් ඒකට කට උතර නැති වුණාන් පස්සේ මිනිහා ඔයාගේ YouTube channel එකක් අරන් දඟලනවා. මොකෙද්ද ඌරු ඔය වගේ උන් එක ගණන් ගන්න එපා උන් කෝස් කාර්ය තනි කර මෙවුවා කරගෙන. අනික දැන් ඔයා දෙන සිග්නල් එකකට ලොස් වෙනවද කියලා දන්නේ ඔයත් එක ඉන්නේ මුන්නේ. ඔව් අනික එතනින් එහාට ආය මොකද්ද කතා කරන්න තියෙන්නේ? අර කතාවක් නේ මල්ලි. අනික මුකුත් ඕනේ නෑ. ඊයේ ප්‍රොෆිට් එක ගත්ත මිනිස්සු ටික දන්නවනේ. ඊයේ දැක්කනේ ගහපු ගෙහිල්ල. අනික මේකයි දැන් මම ඇෆිලියේෂන් එක ඔව් ඇෆිලියේෂන් එක මම ඇෆිලියේෂන් එක කරනවා කරන්නේ මාත් එක්ක මාව විශ්වාස කරලා එන මිනිස්සුන්ට ප්‍රොෆිට් එකක් දීලා මේ මිනිස්සු ලොස් වුණොත් එහෙම මට කමිෂන් එකක් කොහොමද දෙන්නේ? ඒ කියන්නේ මේ මිනිස්සු වොෂ් අවුට් වෙලා ගියොත් එහෙම මට එතනින් එහාට මේ මිනිස්සුගෙන් 7.06 හරි 0.13 හරි එන්නේ නැහනේ. මං කැමති ඒකවත් තේරෙන්නේ නැති හරකෙක් එක කතා කරලා වැඩක් නැහැ අයියේ. හරි ඕකේ. ඔයා හැමතැනදීම කියනවනේ ඔයා කිසිම තැනක කියලා නැත්තේ නේ. ඔයා කියලා තියෙනවා හැමතැනකම මට මේකෙන් ඔයාලා ප්‍රොෆිට් කරොත් තමයි කමිෂන් එකක් එන්නේ. මෙහෙමයි කියලා ඒකත් කියලා තියෙනවා. කමිෂන් එක ගන්න කියලා නේ. ඉතින් අනේ මන් දන්නේ මේ වගේ මිනිස්සෙක් එක්ක ඇත්තටම මේ සෙනිමා ඉන්වෙස්ටිං අනේ මේ YouTube channel එක මගේ මේ කතාවට යන්නත් එපා වැඩක් නැහැ. උන්ට දිරව ගන්න බැරි වෙනකොට උන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙනකොට තමයි උන් මේ මෙවුවා වෙන්න හදන්නේ. ඔයාගේ කාලේ එතකොට මගේ වෙලාවයි කාලේ ඒ කියන්නේ වෙලාවයි මේ ඔයාලගේ වෙලාවයි ඔක්කොම ටික අපරාධේ අනේ කොහමරි ඇවිල්ලා ඔයා සමහරට මේ ගැන දැනුවත් නැති මිනිස්සු ටිකක් ඉන්නේ නැති මේ මිනිස්සයාගේ මෝඩ කතා ටික අහලා එහෙම හරි මේ වගේ උන්ගේ පිටිපස්සෙන් යන්නේ යන මිනිස්සු ටික පව් අනේ මේ දැන්වත් ඇත්ත තේරුම් ගන්න මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් උදව්වක් වෙයි කියලා මම මේ වීඩියෝ එක අදම පබ්ලිෂ් කරනවා YouTube channel එකේ. එහෙමයි. ඔයම කීවට සමාජයට ඔය මිනිස්සයාම ඔය ගෙදර වෙන කෙනෙක්ගේ නමින් හරි කමන්නේ ඔයාගේ account එකක් හදාගෙන මෙලාට ප්‍රොෆිට් කරනවා. ඔය පුළුවන් නම් මිනිහව ගෙන්නගෙන එහෙම ලයිව් එකක් ඇවිල්ලා මිනිහට මේ ලොස් වෙන දේ කරන්න බැරි. ඉතින් සිරාවට මෙලාට ගෙදර වෙන කාගේ හරි නමට account එකක් හදාගෙන හරි මේවා කරලා ඔයාගේ signal වලින් මෙලාට join වෙලා ඔයාගෙන් ප්‍රොෆිට් කරන ගමන් ඔය මිනිහාගේ එක කරගන්න විදියක් නැති හින්දා ගේම් ඉල්ලනවා. නේ මන් දන්නේ කොහොම හරි ඔයා කරන කෝස් එක කරගෙන ඉන්න මේ සෙනිමා ඉන්වෙස්ටිං මොකක්ද ඒක? ඔයා කරන කෝස් එක ඔයා කරගෙන ඉන්න තව මිනිස්සු කීප දෙනෙක් වන්දලා ඔයාගේ ඔය කීය රුපියල් 20000 25000 කීයක් හරි ඔය ගන්න ෆී එක අරගෙන ඔයා එදා වේල කාලා ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට ෂොට් එක හම්බෙන්නේ හින්දා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. අයවත් නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. මෝඩයෙක් වගේ තමන්ට views ඕන් නම් මොනවා හරි YouTube එකේ හරි TikTok එකේ හරි Facebook එකේ හරි views ඕන් නම් අනේ තමන් දන්න දෙයක් මිනිස්සුන්ට කියලා දෙන්න. නොදන්න දේවල් කියලා මේ වගේ අනාගන්න එපා. තේරෙනවද? ඔයාලා පව්. ඒ ඊටමතර මේ මනුස්සයත් එක්ක එකතු වෙන මිනිස්සු ටික පව් ඔක්කොටම වඩා. තේරෙනවද? ඒකින්ද ආයි කියන්න දෙයක් නැහැ. thank you ආවට හැමෝටම thank you ආවට මොකද කිසිම දෙයක් ඒ කියන්නේ මං කියන්නේ මේ දැනුවත් වීමක් නොමැතිව මිනිස්සු වෙන්නේ. ඒ කියන්නේ දැනුමක් නැතුව මේ මිනිස්සු වෙන්නේ නැතිනේ මේ channel. ඒ කියන්නේ මේ zoom එකට. ඒකෝට දැන් හරි දැනගන්න ඇතිනේ මාත් එක්ක live කතා කරන්න හම්බෙන්නේ නැහැ. දැන් හරි මගේ කටින්ම දැනගත්තනේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට මට කියන්න තියෙන්නේ අය මේ වගේ මං මේ වගේ තර්ඩ් ක්ලාස් මිනිස්සුත් එක්ක අය zoom තියා මුකුත් කරන්නේ නැහැ. ඔයා ඕන දෙයක් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තාමත් 364 මිනිස්සු ඉන්නවා ආපු කට්ටියගෙන් අහගෙන. ඉතින් මං සේරම ටික ට්‍රාන්ස්පේරන්ට් විදියට ඔක්කොම ටික ඔප්පු කරා. ආයේ කතා කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක තව චුට්ටකින් YouTube එකට අප්ලෝඩ් වෙයි. එතකොට ඔයාම තමා මේ ඉල්ලන් කෑවේ. ඔයාම තමා මේ ඉල්ලන් කෑවේ. හේතුව ඔයාම තමා මගේ ඔයාට මල්ලි ඕනේ නැහැනේ. දැන් ඔයා හොරයක් කරනවා කියලා දන්නවනම් ඔයාට අපිව ජොයින් කරන්න ඕනේ නැහැනේ. ඔකට මේ මිනිස්සුත් එක්ක කතා කරන්න තිබුණා. ඒක තේරුම් ගන්න බැහැ නේ. ඉතින් ඔක්කොමත් හරි මල්ලි වීඩියෝ එක්ක මෙයා කිව්වනේ කෙලින්ම මෙයාත් එක්ක පර්සනල් කතා කරමු කියලා. මං ඒක බෑ කියලා තමයි මම මෙතන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. දැන් මේ ඉන්න පොඩ්ඩක් ඉන්න. තේරුම් ගන්න බැහැ. මේ මිනිස්සුන්ට වංචාවක් නැහැ. වංචාවක් තිබ්බනම් මේ මිනිස්සු මෙහෙම කරන්නේ. මේ එයාගේ ගෲප් එකම සෙට් කරගත්තා කියලා. මෙයා අන්න. ඔව්. ඔයා මගේ මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා වීඩියෝ එකට zoom එකට එන්න කියලා. අද රෑ 7ට මේ එන්න. ඔව් ඔයා මේ රෙකෝඩ් උත් කරනවනේ. අද රෑ 7ට zoom එකට එන්න.
මං හොස්ට් කරනවා ඇවිල්ලා කතා කරමු. හරි මේ මම කියන ගැටලු නෑ කිසිම ගැටලුවක් දැන් කතා කරන්න එපා. ඔය දැන් කෝල් එක රෙකෝඩ් කරනවානේ. ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. අපි දැම්ම නෑ දැන් කතා බෑ දැන් කතා කරන්න බෑ. ඔයා පබ්ලික් නේ. නෑ ඔයා පබ්ලික් නේ දැන් කතා කරමු කිව්වේ. ඔයා Zoom එකේ පබ්ලික් නේ කතා. මේ මනුස්සයා නායෙන් ගණන් ගත්තා පබ්ලික් කරන්න බෑ කියලා. ඊට පස්සේ කෝල් එකෙන් කතා කරමුකෝ. එහෙම කතා කරන්නේ නැතුව මං ඔයාලා ඉස්සරහට මේක ගෙනාවේ. මේ ප්‍රශ්නේ ඇත්තටම විසඳලා निराකරණය කරන්න. නැතුව වෙන දෙයකට නෙමෙයි. මට වෙන කිසි උමනාවක් නැහැ මේ වගේ Zoom එකක් දාන්න. අර මට ඕනේ මේ මිනිස්සු මේ චරිත වෙන්න හදනවා නිකන් මේ මිනිස්සුන් අන්දාන්න. මෝඩියෝ ටිකක් නම් ඔයා වගේ මිනිස්සුන්ට ඇන්දේ. අනේ මොලේ තියෙන මිනිස්සු ට්‍රේඩින් කියන්නේ මොකද්ද? ට්‍රේඩින් ගැන දන්න මිනිස්සු ඔයාට අහුවෙන්නේ නැහැ. තේරුණාද? ඒකින්ද ඔයා කරන කෝස් එකක් විගුණගෙන පාඩුවේ මිනිස්සු දෙන්නෙක් අන්දන් ඉන්න. තේරුණාද? මේ වගේ ඔයා අත ගැහුවේ ලෝකේ තියෙන ලොකුම මාකට් එකට ෆොරෙක්ස් මාකට් එකට දවසකට ඩොලර් ට්‍රිලියන 7.8ක් ඩොලර් 8ක් විතර ට්‍රාන්සැක්ෂන් වෙන මාකට් එකට තමයි ඔයා මේ අත ගැහුවේ තේරුණාද? ඒක හින්දා තමන්ට මොලයක් කියලා දෙයක් තියෙනවනේ. ඒකින්ද කල්පනා කරලා බලන්න. තේරුණාද? අපිට දැන් කන්න බොන්න දුන්නාට මිනිස්සෙට තව කාටවත් මොලේ දෙන්න බෑනේ. ඒක ඔයාම තමයි ඩිවෙලොප් කරගන්න ඕනේ. ඒක නිසා පුළුවන් නම් පොඩ්ඩක් තව ට්‍රේඩින් ගැන ඒ කියන්නේ කිසිම වෛරකින්වත් තරහකින්වත් මොකකින්වත් නෙමෙයි කියන්නේ. අනේ අයියේ පොඩ්ඩක් ඉගෙන ගන්න. ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. එතකොට ඇෆිලියේට් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කොහොමද කමිෂන් එකක් තව එයාගේ IB ට ගෙවන්නේ කියලා ඉගෙන ගන්න. එතකොට ඊට අමතරව ඔයා ඔය කිව්වේ ලොස් එකෙන් ගෙවනවා කියලා 145ක් 100ට ඒ ගාණ ගෙවන්නේ ඩිරයිව් එහෙම නැත්නම් IQ ඔප්ෂන් එක්ස්පර්ට් ඔප්ෂන් ඊට පස්සේ තව ඔය බ්‍රෝකර්ස්ලා තියෙනවා සෑහෙන පොකට් ඔප්ෂන් අන්න ඒ කියන්නේ වන් ටික් ට්‍රේඩින්. එතකොට ඒ වගේ දේවල් වල තමයි ඔයා ඔය කතා කරලා මාත් එක්ක අරගන්න ආවේ. හැබැයි මං කරන්නේ ජෙනුයින් බිස්නස් එකක් ෆොරෙක්ස් එක. ඒක නිසා ඔයා ට්‍රේඩින් ඒ වර්ග දෙක ගැන ඉගෙනගෙන හිමීට එන්න. ඊට පස්සේ කතා කරමු. නැත්නම් අයවත් එක්ක කතා කරලා තේරුමක් නැහැ. පැයක් වෙන් කරා මේ මීටින් එකට මං ඒ කියන්නේ ඇත්තටම හිතුවේ නැහැ මේ වගේ චාටර් වෙයි කියලා. කොහොම වුණත් මම මේක පබ්ලිෂ් කරනවා කියලා මම කෝල් එකෙත් කිව්වා. මොකද මෙයා කෝල් එක රෙකෝඩ් කරගත්තා. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ පබ්ලිෂ් කරනවා. තව පැයක් වගේ ඇතුළත පබ්ලිෂ් කරනවා. ඔව් තව පැයක් වගේ ඇතුළත පබ්ලිෂ් කරන්න පුළුවන්. පබ්ලිෂ් කරනවා මිනිස්සු දැනගනි මොකද්ද මෙතන වෙන්නේ කියලා. තේරුණාද? එහෙනම් අනේ ඇවිල්ලා මෙච්චරලා හිටපු කට්ටියට thank you. මං Zoom එක එන් කරන්නම් මෙතන.